කොල්ල ප්‍රතිශතයක් කියන්නේ මොකද්ද? හරි කියන්න පාඩම. ප්‍රතිශතයක් කියන්නේ මොකද්ද? කියන්නේ දැන් ඔයාලා අහලා තියෙනව නේද ප්‍රතිශතයක් මේ දැන් ඔය අභාංශ එකට වගේ කියපුවම ඔයාලා මොකක් හරි බඩුවක් ගන්න. එයාලා කියනව නේද මේ 100%ක ණය ප්‍රතිශතයකට ලැප්ටොප් එකක් ගන්න පුළුවන්. එහෙම අර ප්‍රතිශතයක් කියන එක ඔයාලට කනට හුරු වෙලා තියෙනව නේද? ප්‍රතිශතයක් කියලා කියන්නේ පුතා මේ හරය 100ක් වෙන භාගයක්. සරලව කිව්වොත් ඒ කියන්නේ හරය 100ක් වෙන භාගයක් අපිට ප්‍රතිශතයක් විදිහට කියන්න පුළුවන්. සරලම කතාව. හරිද? ඒ කියන්නේ දැන් හිතන්න හරය 100ක් වෙච්ච 100ට 12 100ට 5. ඒ කියන්නේ 100න් 5 මේක නිකන් භාගයක්නේ. මේ භාග ඔයාලා ඉගෙන ගන්නවනේ 2 3 වසරවලදී පවා. හරිද? 100න් 20. හරිද? මෙන්න මේ 100ට කියන්නේ හරය 100ක් වෙච්ච යම් භාග සංඛ්‍යාවක්. හරය 100ක් වෙච්ච භාග සංඛ්‍යාවක් අපි ප්‍රතිශතයක් විදිහට හඳුන්වනවා. එතකොට 100න් 20 කියන එක්කෙනා 100න් 20 කියන එක්කෙනා අපිට ලියන්න පුළුවන් 100ට 20යි කියලා. 100න් 5 කියන එක්කෙනා අපිට ලියන්න පුළුවන් 100ට 5යි කියලා. 100න් 12යි කියන එක්කෙනා අපිට ලියන්න පුළුවන් 100ට 12යි කියලා. හරිද? පැහැදිලිද? එහෙනම් ප්‍රතිශතයක් කියන්නේ මොකක්ද? ප්‍රතිශතයක් කියලා කියන්නේ හරය 100ක් වෙච්ච භාග සංඛ්‍යාවකට. හරය 100ක් වෙච්ච භාග සංඛ්‍යාවකට. හරිද? එතකොට දැන් ඔය කතන්දරෙම පැත්තකින් තියන්න මම කියනවා දැන් 5න් එකක් කියන්නේ ප්‍රතිශතයක් විදිහට කීයක්ද? මම වගේ අහනවා 5න් එකක් කියන භාගය ප්‍රතිශතයක් විදිහට කීයද කියලා. දැන් 5න් එකක් කියන භාගය ප්‍රතිශතයක් විදිහට කියන්න කියලා කිව්වම මම කිව්වා ප්‍රතිශතයක් කියලා කියන්නේ 100න් කොච්චරක්ද කියන එක. ඒ කියන්නේ හරය 100ක් වෙච්ච භාග සංඛ්‍යාවක් තමයි අපි ප්‍රතිශතයක් විදිහට දක්වන්නේ. එහෙනම් 5න් එක ප්‍රතිශතයක් විදිහට දක්වන්න කිව්වම ඔයා මේක පරිවර්තනය කරගන්න ඕන පුතා 100න් කීයක්ද කියන එක. 100න් හරය 100ක් වෙච්ච යම්කිසි භාග සංඛ්‍යාවකට ඔයා මේ 5න් එක කියන එක පත් කරගන්න ඕන. මම හරය ගුණ කරනවා 20. හරිනේ 20 5ක් 100යි. එහෙනම් ඉතින් 9ත් ගුණ කරනවා 20. 20 එකක් 20යි. එහෙනම් මේ තියෙන්නේ 5න් එක කියලා හැංගිලා තිබිලා තියෙන්නේ කවුද? 100න් 20 කියන එක කෙනා නේද? එහෙනම් මට මේක ප්‍රතිශතයක් විදිහට ලියන්න පුළුවන් 100ට 20යි කියලා. ප්‍රතිශතයක් විදිහට ලියන්න පුළුවන් 100ට 20යි කියලා. පැහැදිලි නේද? හරි. එතකොට මේ මම මේක ලොකුවට කතා කරන්නේ නැහැ. ලොකුවට කතා කරන්නේ නැති වෙන්න හේතුව මම ඔයාලට කිව්වා මේක කිටි සම්මන්ත්‍රණ විදිහට යන්නේ. ඔයාලට විභාගෙට තියෙන මාස එකමාරකටත් වඩා අඩු කාලයක්. එතකොට පුතා මේ මාස එකමාරේ මුළු තියරිය සම්පූර්ණයෙන්ම කතා කර හිටියොත් අපිට ඇත්තටම වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ. මේ මම හිතන්නේ ළමයි බොහොම කීප දෙනෙක් ඉන්නේ. අපි ගොඩක් ළමයින්ට පුළුවන් කියලා තිබ්බේ අගහරුවාද දවස්. අගහරුවාද සහ බදාදා දවස් දෙක. හැබැයි මම මේ ඉරිදා ඔයාලට පටන් ගන්නවා කියලා පොරොන්දු වෙච්ච හින්දා එක ළමෙක් ආවත් මේ වැඩේ කරනවා කියන මානසිකත්වයෙන් තමයි මේක පටන් ගත්තේ. ඒ හින්දා හරි අපි ඉස්සරහට යමු. එතකොට මම සරලව ප්‍රතිශතය දැන් පැහැදිලි කරා. අපි පොඩි ගණන් ටිකක් හදලා බලමු. මම ඔයාලට ගණන් ටික ගෲප් එකේ දාලා තියෙනවා මෙසේජ් එකක් විදිහට. එතකොට අපිට පුළුවන් එතන මම ගාන කියවන්න යන වෙලාව ඉතුරු කරගන්න. පළවෙනියට දාලා තියෙනවා මේ රුපියල් 60ක් කියලා කියන්නේ සෝරි 1000න් 6ක් වන 100ට 6ක් වන කොටස. 1000න් 100ට 6ක් වෙන කොටස කීයද කියලා අහලා තියෙනවා. හරිද? 1000න් 100ට 6ක් වෙන කොටස අහලා තියෙනවා. දැන් පුතා 1000න් 100ට 6ක් කියලා කියන්නේ මම කිව්වා මේ 100ට 6ක් කියන එකේ තේරුම මොකක්ද? 100ට 6ක් කියන එකේ තේරුම මොකක්ද? 100ට 6ක් කියලා කියන්නේ කීයද? මම කිව්වා හරය 100ක් වෙච්ච භාග සංඛ්‍යාවකට 100න් 6යි කියන එක තමයි ඔය 100ට 6යි කියන ප්‍රතිශතයෙන් දක්වන්නේ. එතකොට අපෙන් ඇහුවොත් එහෙම 1000න් 100ට 6ක් වන ප්‍රතිශතය ලියන්න කියලා කියනවා. 1000න් 100ට 6ක් වෙච්ච ප්‍රතිශතය කීයද කියලා අපෙන් අහනවා. ඒ කියන්නේ 1000න් 6ක් වෙච්ච ප්‍රතිශත 10න් 6ක් වෙච්ච පංගු. පැහැදිලි නේද? කියන්නේ රුපියල් 1000ක් තියෙනවා. මේ රුපියල් 1000න් 100ට 6ක් වෙච්ච ප්‍රතිශතය අපෙන් ඇහුවොත් අපි ලියන්න ඕනේ. එහෙම නැත්නම් අපෙන් මේ අහලා තියෙන්නේ රුපියල් 1000න් හරය 100ක් වෙච්ච ලවය 6ක් වෙච්ච කොච්චර කොටසක්ද අදාළ වෙන්නේ කියන එක තමයි අහලා තියෙන්නේ. කියන්නේ රුපියල් 1000න් 100ට 6ක් කියලා කියන්නේ මේකේ දින 106න් ගුණ කරන්න ලොකු දෙයක් නෑ. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. ඒ කියන්නේ රුපියල් 60යි කියන එක. රුපියල් 60. හරිද? ඒ කියන්නේ රුපියල් 1000කින් 106ක් කියලා කියන්නේ රුපියල් 60. මම ටක් ගාලා නම් මේ වගේ තියරිය මේ මට්ටමින් තමයි කතා කරන්නේ. මීට වඩා ගැඹුරට බහලා කතා කරන්නේ නැහැ. විභාගෙට මාසෙකමාරක් තියෙදි. හරිද? ඔයාලා තේරුම් ගන්න විභාගෙට මාසෙයි තියෙන්නේ. ඔයාලට තව ක්ලාසස් තියෙනවා. ඔයාලට තව පාඩම් කරන්න තියෙනවා. මම මේ සෙමිනර් එක පැය 3-4ක් දාගෙන කරොත් එහෙම ඇත්තටම මේ කරන වැඩේ ලොකු තේරුමක් ගන්න බැරි වෙනවනේ. ඔයාලට එකක් නේ තියෙනවා මේකක් නේ තියෙනවා. හරිද? ඉතින් මම
ටක් ගාලා පොඩි පොඩි උදාහරණ ඇසුරෙන් තමයි මේ ගණන් ටික සාකච්ඡා කරගෙන යන්නේ. එතකොට උදාහරණ ඇසුරෙන් ඔයාලට තියරි ටිකක් මතක් වෙනවා. ඔයාලට ප්‍රශ්න තිබ්බොත් ගෲප් එකේ දාන්න පුළුවන්. ගෲප් එකේ විවෘතයි. හරිද? ප්‍රශ්න නෑ නේද? හරි. එතකොට දැන් මම මේ ප්‍රශ්නය පොත අනිත් පැත්තට අහනවා. දැන් මම මේ ප්‍රශ්න රටාගෙන කතා කරන්නේ. හොඳයි ප්‍රශ්න රටාගෙන කතා කරන්නේ රුපියල් 1000න් 100ක් කියලා කියන්නේ 100ක් අපෙන් ඇහුවොත් අපි දන්නවා දැන් ඒක හොයන්න කොහොමද කියලා. දැන් අපෙන් අහනවා රුපියල් 60ක් කියලා කියන්නේ මම දෙවෙනි ගාන විදිහට දාලා තියෙනවා. රුපියල් 60ක් කියලා කියන්නේ රුපියල් 1000කින් කීයක්ද? රුපියල් 1000කින් කීයක්ද? මෙහෙම හවොත් එහෙම කියන්නේ රුපියල් 60ක් කියලා කියන්නේ රුපියල් 1000කින් කීයද? ඔයාලා උඩ ගාන දිහා බලලා කියන්න පුළුවන් 1000න් 106යි කියලා. දැක්ක උඩින් බලලා කොරට බලලා කියන්න පුළුවන් මොකද 106යි කියලා. ගාන හදනවා නම් කොහොමද හදන්නේ? රුපියල් 60ක් කියලා කියන්නේ රුපියල් 1000න් කීයක්ද? හරිද? රුපියල් 60ක් කියලා කියන්නේ රුපියල් 1000න් කීයක්ද? රුපියල් 60ක් කියන්නේ අපෙන් අහන්නේ ප්‍රතිශතයක් විදිහට නේද? හරිද? රුපියල් 60 කියන එක රුපියල් 1000 ප්‍රතිශතයක් විදිහට දක්වන්න කියලා කිව්වොත් එහෙම. හරිද? රුපියල් 1000න් කවර ප්‍රතිශතයක්ද කියලා අහුවොත් එහෙම පුතා 1000න් 60ක් කියලා කියන්නේ 100ට කීයක්ද කියලා අපි බලනවා. 1000න් 60ක් කියලා කියන්නේ 100ට කීයක්ද? පුතා ආයෙ මම මතක් කරනවා මේ ප්‍රතිශතය කියලා කියන්නෙම ප්‍රතිශත පාඩමේ අපි ඉගෙන ගන්නෙම හරය 100ක් වෙච්ච භාග. හරය 100ක් වෙච්ච භාග. තවත් විදිහකට කිව්වොත් සරලව කිව්වොත් පුතා 100න් පංගුවක් 100න් කොච්චර පංගුවක්ද? කියන්නේ 100න් කොච්චර පංගුවක්ද? උදාහරණයක් කියන්නම් මම. දැන් ඔයාලා ගානක් දීලාම දැන් ඔන්න ඔයාලා ණයක් ගන්නවා රුපියල් ලක්ෂ 5ක. රුපියල් ලක්ෂ 5ක ණයක් ගන්නවා. හරිද? රුපියල් ලක්ෂ 5ක ණයක් ගන්නවා. ඔයාලා රුපියල් ලක්ෂ 5න් ලක්ෂ 2ක් ගෙවනවා. හරිද? ලක්ෂ 2ක් ගෙවනවා. එතකොට ඔයාලගෙන් අහනවා ඔයාලා ගෙවපු මුදල මුළු මුදලින් කොච්චර ප්‍රතිශතයක්ද කියලා. එතකොට අහලා තියෙන ඔයාලා මේ ගෙවපු කොටස 100න් කොච්චර පංගුවක්ද කියන්නේ. හරිද? පැහැදිලි නේද? මම සරලව කිව්වේ. එතකොට මෙතෙන් එන්නකො. එතකොට රුපියල් 60ක් කියලා කියන්නේ රුපියල් 1000න් කීයක්ද කියලා අහුවොත් රුපියල් 1000න් 60ක් කියලා කියන්නේ 100ට කීයක්ද කියලා බලන්න. හරිද? බිංදු දෙකට හැපෙනවා. මෙතන බිංදුවට මෙතන බිංදුව කරනවා 106යි කියලා. මම මේ ගණන් රටා කතා කරන්නේ. මම ආයෙ මතක් කරනවා මේ තියරිය උගන්වනවා නෙවෙයි මේ ගණන් රටා උගන්වන ගමන් ඔයාලට එන්න පුළුවන් ප්‍රශ්න ආකාර ගැන කතා කරන එක තමයි මෙතනින් කරන්නේ. මෙතනින් ඉක්මනට සරලව වැඩේ කොට දාගන්න පුළුවන්. හරිද? ප්‍රශ්න තිබ්බොත් ගෲප් එකට දාන්න. හරි. ඊට පස්සේ අපෙන් මම මේක මගනවා. හරි? ඔයාලට ලියා ගන්න මොනවා හරි තියනවා නම් ලියා ගන්න නැති කියලා හිතනවා. මේක ඇත්තටම ලියා ගන්න දෙයක්වත් නැතිද? මම කොහොම පොඩි දේවල් කතා කරන්නේ. මම ගණන් කීපයක් දාලා තියෙනවා. අපි ඒ ගණන් හදලා ඔයාලට ගණන් ලියා ගන්න මම පොඩි වෙලාවක් දෙන්නම්. ලියා ගන්න අවශ්‍යත් නැහැ. මම ගාන ලියලා ටයිප් කරලා දාලා තියෙනවා. ඒකට ඔයාලට ඒකෙන් බලා ගන්න පුළුවන්. හරි. එතකොට මම ඊළඟට මෙන්න දැන් ඒ ගණන් රටාවේම තවත් ආකාරයක්. හරිද? තවත් ආකාරයක්. මම ඔයාලගෙන් අහනවා පුතා 100ට 6ක් වෙන කොටස යම්කිසි මුදලක් තියෙනවා. හරිද? ඔන්න කමල් ගාව නැහිතර මම ගාව යම්කිසි මුදලක් තියෙනවා. හරිද? මම ගාව යම්කිසි මුදලක් තියෙනවා. මම කියනවා මං ගාව තියෙන මුදලෙන් පුතා 100ට 6ක්. හරිද? මං ගාව තියෙන මුදලෙන් 100ට 6ක වටිනාකම 106ක වටිනාකම හරිද? 106ක වටිනාකම රුපියල් 60යි කියලා. මං ගාව තියෙනවා මුදලක්. හරිද? මං ගාව තියෙනවා මොකක් හරි මුදලක් තියෙනවා කීයක් හරි තියෙනවා. මේ මුදලෙන් 106ක වටිනාකම මං ගාව තියෙන මුදලෙන් 106ක වටිනාකම රුපියල් 60යි. මං ගාව තියෙන මුදලෙන් 106 වටිනාකම රුපියල් 60යි. පැහැදිලි නේද? එතකොට මම අහනවා මං ගාව තියෙන මුළු මුදල කීයද කියලා. හරිද? මුළු මුදල කීයද කියලා අහනවා. මං ගාව තියෙන මුළු මුදල කීයද කියලා අහනවා. ආයෙ මම කියනවා ඔන්න මං ගාව දැන් අර ඔයාලා කලින් ගණන් දෙක අවධාරණය කරගත්ත නේද? මම ටිකක් ඉක්මනට ගියා. මම නම් මෙතන ඉඳන් චුට්ටක් හෙමින් කියන්න. දැන් මං ගාව රුපියල් යම්කිසි ගණනක් තියෙනවා. හිතන්න යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. එතකොට මම කියනවා කාට හරි මං ගාව තියෙන මුදලෙන් 106ක කොටසක් වටිනාකම රුපියල් 60යි. මං ගාව තියෙන කොටසෙන් 106ක වටිනාකම රුපියල් 60යි නා. මං ඔයාගෙන් අහනවා එහෙනම් මං ගාව තියෙන මුළු මුදල කීයද? මං ගාව තියෙන මුළු මුදල කීයද කියලා අහනවා. දැන් සරල සාරාංශය මෙච්චරයිනේ. මම කියනවා මං ගාව තියෙන කොටසෙන් 106ක්. මේ ප්‍රතිශතයක් කියන්නේම භාග සංඛ්‍යාවක්. හොඳේ. ප්‍රතිශතයක් කියන්නේම 100න් කොච්චරක්ද කියන එක මම අහලා තියෙනවා. මං ගාව තියෙන මුදලෙන් 106ක්
කීයක් කියලාද කියන්නේ? රුපියල් 60ක් කියලා මම කියන්නේ. රුපියල් 60ක් කියලා මම කියන්නේ. මංගාව තියෙන මුදලෙන් 100ට 6ක් රුපියල් 60යි නම් පුතා මංගාව තියෙන කොටසින් 100ට එකක් කියන්නේ කීයද කියන්නකො? 100න් පංගු 6ක් කියන්නේ රුපියල් 60ක් නම් 100න් පංගු එකක් කියන්නේ කීයද? රුපියල් 10යි නේද? රුපියල් 10යි නේද? එහෙනම් මංගාව තියෙන පංගු 100න් 100ම කියන්නේ කීයද පුතා? මංගාව තියෙන පංගු 100න් 100ම කියන්නේ මේක 100න් ගුණ කරන්න. මේ 10 100න් ගුණ කරන්න. කීයද? රුපියල් 1000යි. ඒ කියන්නේ මංගාව තියෙන මුදලෙන් 100ට 6ක වටිනාකම මම කියන රුපියල් 60යි කියලා. මම ඔයාගෙන් අහනවා එහෙනම් මංගාව තියෙන මුළු මුදල කීයද කියලා. එතකොට මංගාව තියෙන මුළු මුදල කීයක් වෙනවද? 100න් 6න් පංගුවක් රුපියල් 60යි නම් 100න් එක පංගුවක් රුපියල් 10යි. මේක 6න් බෙදන්න. එහෙනම් 100න් පංගු 100ම රුපියල් 1000යි. මේ රුපියල් 10යි කියන කොටස 100න් ගුණ කරනවා. හරිද? එතකොට මුළු මංගාව තියෙන මුදල. හරි. ඊට පස්සේ මම ඔයාලට ගණන් ටිකක් දාලා තියෙනව නේද? මම ඔයාලට ගණන් ටිකක් දාලා තියෙනවා. රුපියල් 750න් 108ක් වෙන කොටස අහලා තියෙනවා. රුපියල් 90ක් වෙන රුපියල් 720න් කවර ප්‍රතිශතයක්ද කියලා අහලා තියෙනවා. ඊට පස්සේ 118කට අදාළ මුදල රුපියල් 12යි නම් මුළු මුදල සොයන්න කියලා දාලා තියෙනවා. 4 5 6 ප්‍රශ්න 3 ටක් ගාලා හදලා මට උත්තරේ WhatsApp group එකට දාන්න. ටක් ගාලා ඉක්මනට හදලා මම විනාඩි 5ක් දෙන්න. 5ක් කෙනෙකුත් නැහැ. විනාඩි 2ක් දෙන්න. මම ටක් ගාලා ඔයාලා ටක් ගාලා හදලා group එකට දාන්න. හරි. හරි. එතකොට ළමයි දෙන්නෙක් දාලා දිනවා. දෙන්නගේ උත්තර ඇත්තටම හරි. එතකොට මේ පාඩමේ අතර ලොකු දෙයක් තිබිලා නැහැ. හරිද? ඒ කියන්නේ ඔයාලා බොරුවට බය වෙලා තියෙන එක්කෝ අපිට කලින් ඉඳන්ම පුළුවන්. නැත්නම් දැන් පුළුවන් වෙලා හරි මොකක්ද? හරි. එතකොට මම ඒ ගණන් තුනයි හදන්න ඕනද? ඕනේ නැහැ නේ. මොකද ඔයාලා තුන් දෙනාගේ උත්තර හරි. එතකොට මේ මම උදාහරණ තුනක් පැහැදිලි කරපු හින්දා මම මේ ගණන් තුන හදන්නේ නැතුව ඉන්නවා. ඒ ගණන් තුනේ මම ලියපු ඒ කියන්නේ හදපු ගානක ෆොටෝ එකක් මම group එකට දානවා. එතකොට හදපු නැති කවුරු ඉන්නවා නම් බලා ගන්න. මොකද මීටින් එකේ ඉන්නේ තමයි 3-4 දෙනා. එතකොට ඔව්. හරි. එතකොට මේ හරි. එතකොට මම මේ ගණන් තුන හදන්නේ නැහැ. මම අර තව චූටි ගණන් තුනක් තියෙනවා ඒ තුන හදන්න. ඒ අතර මේ 1 2 3 කියලා ටයිප් කරලා දාලා දෙන්න. අතර මේක මට වැරදිලා ටයිප් කරලා තියෙනවා. හරිද? එතකොට මේ අහලා තියෙනවා 90000න් 118ක් කියන්නේ කීයක්ද? ලීටර 8න් 104ක් කියන්නේ කීයක්ද? කිලෝමීටර් 10න් 112ක් කියන්නේ කීයද කියලා අහලා තියෙනවා. හරි. එතකොට පුතා sorry 90000න් නේ 90000 නේද? 90000න් 118ක්. 9000න් හරිද? 9000න් 118ක් කියලා කියන්නේ කීයක්ද? 118ක් කියලා කියන්නේ භාග සංඛ්‍යා හරය 100ක් වෙච්ච 9 18ක් වෙච්ච කොටසකින් කීයක්ද කියලා තමයි මේ අහලා තියෙන්නේ. හරිද? සරල සාරාංශය 9000න් 118ක් කියන්නේ කීයද කියලා අහුවොත් ඔයාලගේ 118න් ගුණ කරන්න. එච්චර ලොකු දෙයක් නෑ. හරිද? කීයද මේකේ උත්තරේ? බිංදු දෙක කැපෙනවා. එතකොට 9018ක් ඇවිල්ලා 1620යි. මම සුළු කරන්නේ නැහැ. මම සුළු කරපු උත්තරයක් තියෙනවා. ඔයාලා සුළු කරලා ගන්න. මම ඔගේ ටක් ගාලා දාන්න කියලා ඔයාලා සුළු කරලා ගන්න. හරි. ඊට පස්සේ ලීටර 8න් 104ක් කියන්නේ කීයද කියලා අහලා තියෙනවා. ලීටර 8න්. ලීටර 8ක් කියලා කියන්නේ පුතා මිලිලීටර වලින් කීයක්ද? මිලිලීටර වලින් කීයක්ද? 8000ක් නේද? මිලිලීටර 8000ක් නේද ලීටර 8ක් කියලා කියන්නේ? ලීටර 8ක් කියලා කියන්නේ මිලිලීටර 8000ක් නේද? ඔය මිලිලීටර 8000න් 104ක් කියලා කියන්නේ කීයද පුතා? ඒ 104ක් අහලා තියෙද්දි හරය 100ක් වෙච්ච ලවය 4ක් වෙච්ච කොටසෙන් ගුණ කරන්න. එතකොට ඔයාලට බිංදු දෙකට බිංදු දෙක කැපිලා උත්තරයක් එනවා. 4 4කට කීයද? 32 නේ. මිලිලීටර 320යි. හරිද? ඊළඟ ගණන හදන්න ඕනෙත් නෑ නේද? කිලෝමීටර් 10යි 12ක් කියලා කියන්නේ 112ක් කියලා කියන්නේ කිලෝමීටර් 10ක් කියලා කියන්නේ පේනව නේද මම? මීටර නම් 1000යි. මේකෙන් 112ක් නැපෙන් අහලා තියෙන්නේ. 112ක් කියලා කියන්නේ බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. මීටර 120යි. ඔව් මීටර 120යි. sorry කිලෝමීටර 10ක් කියලා නේද ඉන්නේ. ආ බිංදුවක් ඇඩ් වෙනවා මෙතන. එහෙනම් මීටර 1200යි. හරි නේද? හරි. එතකොට ඔය පොඩි පොඩි ගණන් ටිකක් තියෙන්නේ මම ඒවා
ලොකුවට පස්සෙන් පන්නන්නේ නැහැ. මොකද මේ ළමයි කීප දෙනෙක් ඉන්න හින්දා සහ මේවා ඇත්තටම පුළුවන් හින්දා අපි ටක් ගාලා යන්න ඕන හිනවන ශේෂයට. මම අද හිනවන ශේෂයේ මූලික පැහැදිලි කිරීම කරනවා. ඊට පස්සේ ලබන සතියේ තමයි හිනවන ශේෂයේ හරියට විභාගෙට අහන ගණන් ටික සාකච්ඡා කරන්නේ. හරි. එතකොට මේ අර අඩුපාඩුවක් තියෙන හින්දා සහ මේක මේ අනිත් කාට හරි කියන්නේ ඔය ඉන්න ළමයි දෙතුන් දෙනාගෙන් උනත් කාට හරි තේරුම් නැහැ කියන මතය ඉදලා තමයි මම කතා කරන්නේ. හින්දා මම මූලික මට්ටමේ දැම්ම ඊළඟ කොටසට යනවා. ඊට පස්සේ පුතා අපිට තියෙනවා මේ ලාභ ප්‍රතිශතය එහෙම හොයන්න. ඒ කියන්නේ ඔයාලට ලාභ ප්‍රතිශතය හොයද්දි දැන් හිතන්න ඔයාලා ගන්න අර මොකක්ද හිතන්නේ නිකන් අර කාගෙන් හරි අබගෙඩි ටිකක් ගන්නවා. ඔයා හිතන්න ඔයා අබ බිස්නස් කරනවා. හරිද? අබ විකුණනවා. ඔයා කාගෙන් හරි අබගෙඩි පහක් ගන්නවා රුපියල් 100කට. ඔයා ගිහිල්ලා වෙන කඩේකට විකුණනවා අබගෙඩි ඒ පහ 150ට. එතකොට ඔයාට රුපියල් 50ක ලාභයක් තියෙනවා මේ අබගෙඩි 50ට. කියන්නේ අබගෙඩි පහක් රුපියල් 100ට අරගෙන අබගෙඩි පහ 150ට වික්කොත් ඔයාට රුපියල් 50ක ලාභයක් තියෙනවනේ. අන්න ඔය ලාභයේ ප්‍රතිශතයක් විදිහට කීයද? එහෙම ගණන් අහලා තියෙනවා විභාගෙට. කියන්නේ එහෙම ගණන් අහනවා බොහොම සරලයි ලේසි. හරිද? එතකොට එහෙම ගණන් අහද්දි ඒ කියන්නේ මම මේක ඔයාලට දාලා දෙන පළවෙනි ගානෙම පැහැදිලි කරන්නම්. රුපියල් අහන් තියෙන්නේ රුපියල් 300ට ගත්ත පොතක්. හරිද? රුපියල් 300ට ගත්ත පොතක් රුපියල් 360ට විකුණනවා කියලා තියෙනවා. ඔයාලා ගාන බලන්න මම ගාන දාලා තියෙන්නේ. රුපියල් 300ට ගත්ත පොතක් රුපියල් 360ට විකුණනවා නම් අපෙන් අහනවා ලාභ ප්‍රතිශතය කීයද කියලා. දැන් පුතා ලාභ ප්‍රතිශතය හොයන්න කලින් ලාභය කීයද කියලා හොයාගන්නකො. 300ට ගත්ත එක 360ට විකුණනවා කියලා කියන්නේ ඔයාට හම්බෙන ලාභය කීයද? ඔයාට හම්බෙන ලාභය රුපියල් 60. ඔයාට රුපියල් 60ක ලාභයක් තියෙනවා. හරිද? අපෙන් අහනවා ලාභ ප්‍රතිශතය කීයද කියලා. 300ට ගත්ත පොත 360ට විකුණනවා නම් අපිට තියෙන ලාභ ප්‍රතිශතය කීයද? ඔන්න බලන්න ගන්න හදන විදිහ 300ට ගත්ත එකෙන් 300ට ගත්ත පොතෙන් ලාභය කීයද පුතා? 100ට ලාභය කීයද? රුපියල් 60යි නේද? 300ට 60ක් ලාභයි නම් මේ 300ට ගත්ත පොත 360ට විකුණද්දී 60ක් ප්‍රොෆිට් එක තියෙනවා. 60ක් ප්‍රොෆිට් එක තියෙනවා. එහෙනම් 300ට 60ක් ලාභයි නම් ඒ ලාභය 100ට කීයද? ඒ ලාභය 100ට කීයද? ඒක තමයි ප්‍රතිශතයක් විදිහට අපි දක්වන්නේ. එහෙම තමයි අපි ප්‍රතිශතයක් විදිහට දක්වන්නේ. ආයෙ මම කියනවා 300ට ගත්ත පොත 60ක ලාභයක් තියාගෙන විකුණනවා නම් 300ට 60ක් ලාභයි නම් වචන කියන විදිහ අල්ලගන්න 300ට 60ක් ලාභයි නම් 100ට ලාභය කීයද? ඒක තමයි ලාභ ප්‍රතිශතයෙන් අහන්නේ අපෙන්. මේ බිංදු දෙකට මේ දෙක කපන්න පුළුවන්. මෙතන 63ට කැපෙනවා 20යි කියලා. එහෙනම් 100ට 20යි. ලාභ ප්‍රතිශතය අපෙන් අහනවා 120යි ලාභ ප්‍රතිශතය. ආයෙ මම කියනවා 300ට 60ක් ලාභයි නම් මේ 300ට ගත්ත පොත 360ට විකුණනවා. එහෙනම් රුපියල් 60ක් ලාභයි. 300ට 60ක් ලාභයි නම් 100ට ලාභය කීයද? අන්න ඒක තමයි ලාභ ප්‍රතිශතය වෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ කියනවා මේ රුපියල් 20000ක් වාර්ෂික 106ක සුළු පොලිය අනුපාතයකට ණයටගත් තරිදු වසර 3ක් අවසානයේ ගෙවන මුළු පොලිය කීයද කියලා අහනවා. හරිද? රුපියල් 20000ක් ණයට ගන්නවලු තරිදු. තරිදු ගන්නවලු රුපියල් 20000ක් ණයට. රුපියල් 20000ක් මෙයා ණයට අරගෙන පුතා වාර්ෂික පොලිය අනුපාතය කීයද කියන්නේ? 106යි කියලා කියන්නේ. හරිද? 106ක සුළු පොලිය අනුපාතයක් යටතේ. දැන් වැල් පොලිය අනුපාතය නෙවෙයි සුළු පොලිය. දැන් වැල් පොලිය ගැන අපි ඉස්සරහට ඊළඟ දවසේ කතා කරනවා. හරිද? සුළු පොලිය අනුපාතයක් යටතේ 106ක් නේද කියලා තියෙන්නේ. 106ක්. මේ 20000න් 106ක් කියලා කියන්නේ කීයක්ද? හරිද? 106ක් කියන්නේ කීයක්ද? මෙහෙම නේද හදන්නේ. මම අර කලින් කිව්වා නේද? 106ක් කියන පංගුව 20000න් ගුණ කරන්න. 106ක් නම් ඒ කියන්නේ 106ක් නම් 20000කට කීයක්ද කියන එක තමයි මෙතන උත්තරෙන් එන්නේ. 106යි නම් 20000ට කීයද කියන එක තමයි මෙතන සුළු කරලා එන උත්තරෙන් එන්නේ. හරිද? එතකොට හරිද? අපෙන් අහන්නේ වසර 3කට. මේ තියෙන අවුරුද්දක පොලියනේ පුතා. මේ තියෙන අවුරුද්දක පොලියනේ. ඉතින් ඔය වගේ 3ක්. ඔය වගේ 3ක් මෙයා අවුරුදු 3කට ගෙවනවා. පොලිය හරිද? මේ තියෙන මුළු මුදල නෙමෙයි පොලිය. 100කට 6ක් නම් අවුරුදු 3ට කොච්චරක් ගෙවනවා? يعني 100ට 6ක් නම් 20000කට කීයද? 100කට 6ක් නම් 20000කට කීයද?
ඒක තමයි එයා අවුරුද්දකට ගෙවන පොලිය. ඒ වගේ අවුරුදු 3ක් ගෙවද්දී හරිද? අවුරුදු 3ක් ගෙවද්දී ගෙවන මුළු පොලිය කීයද? කියන සමස්තය තමයි මේ කතාවෙන් කියවෙන්නේ. හරිද? මෙතන 0.2 කැපෙනවා. 12යි 12 කරත් 36ක් කියන්නේ නේද? රුපියල් 3600යි. හරිද? රුපියල් 3600යි. පැහැදිලිද? තේරෙනව නේද? කියන්නේ 100ට 6ක් නම් 100ට 6ක් නම් 20000ට කීයක්ද? 100ට 6ක් නම් 20000ට කීයක්ද? ඒකයි අපි මේ ගුණ කිරීමෙන් බලාපොරොත්තු වෙන දේ. එහෙනම් අවුරුද්දකට පොලිය මෙච්චරයි අවුරුදු 3ක පොලිය හොයන්න 3ෙන් ගුණ කරනවා. එතකොට එනවා එයා අවුරුදු 3ක් අවසානයේ රුපියල් 3600ක පොලියක් ගෙවනවා කියලා. හරි. එහෙනම් කියන වැඩේ පැහැදිලිවද මාව ඇහෙනවද? ඔයාලා කිසි සද්දයක් නැහැ. මෙසේජ් එකක් දාන්න ගෲප් එකට. තේරෙනවද කියන එක? තේරුණා නේද මේ කියපු ටික? හරි. එතකොට තව චුට්ටකින් අපි යනවා ඊළඟ ශේෂය පැහැදිලි කිරීමට. හරි. එතකන් අපි පොඩි දෙයක් තව ගණන් ටිකක් තියෙනවා. ඒක තව ගණන් රටා කීපයක් තියෙනවා. අපි කතා කරමු මේක ගැන. මාසික සුළු පොලි අනුපාතය 103ක් වන බැංකුවකින් රුපියල් 10000ක් ණයටගත් අයෙකු මාස 5ක් අවසානයේ ගෙවිය යුතු මුළු මුදල කීයද කියලා අහලා තියෙනවා. ගාන. හරිද? ගාන දාලා තිනවා. මම හිතන්නේ කීවෙනි ගානද? ඒ ගාන ඇවිල්ලා 9 වෙනි ගාන. 9 වෙනි ගාන. එතකොට මාසික සුළු පොලි අනුපාතය 103යි. ඒ කියන්නේ මේකයි. ඔයා පුතා ණයක් ගන්නවා. ඔයා ණයක් ගත්තොත් දැන් මේ සුළු පොලි අනුපාතය 103යි කියන්නේ. ඒකේ තීරුම පුතා. හරිද? ඔය සමා වෙන්න. ණයක් ගන්න එකේ තීරුම. ණයක් අරගෙන ඔය පොලියක් ගෙවනවා කියන එකේ තීරුම දැන් ඔතන කියලා තියෙන 103ක් කියලානේ. මම රුපියල් 100ක් ණය ගත්තොත් මම රුපියල් 100ක් ණයට ගත්තොත් දැන් අර කලින් ගණන් තුන තේරුම් නැත්නම් මෙතනින් අහගන්න. මම රුපියල් 100ක් ණයට ගත්තොත් මම රුපියල් 3ක් යාට වැඩියෙන් ගෙවන්න ඕන. ඒක තමයි ඔය 103ක පොලි අනුපාතය කියලා කියන්නේ. මේ 103ක් නේ. 103ක් නේ. 103ක් නේ. ඒ කියන්නේ මේ 103 පොලි අනුපාතිකයෙන් මෙහෙමයි ලියන්නේ. මම කියන්නේ භාග ප්‍රතිශතයක් විදිහට කියලා මේක ලියන්නේ. මම රුපියල් 100ක් ණයට ගත්තොත් මේක බැංකුවක් කියලා හිතන්නකෝ. රුපියල් 100ක් බැංකුවකින් ණයට ගත්තොත් මම 103ක් පොලිය ගෙවන්න ඕනේ. එහෙනම් මම රුපියල් 103ක් ගෙවන්න ඕන. ඔන්න ඕක තමයි ඔය කියලා තියෙන්නේ. අර අපි කලින් හැදුවා නේද? 20000ක් ණයට ගත්තොත් 20000ක් ණයට ගත්තොත් අර 100ට 6කින් ගුණ කරලා මොකක්ද ඔය කතන්දරයක්? ඒ කියන්නේ පුතා මම රුපියල් 100ක් ණයට ගත්තොත් ඒ වෙනුවට 106ක් ගෙවන්න ඕනේ. ඇයි? 100ට 6යි පොලි අනුපාතිකය. මම කලින් ගාන ගැන කතා කරන්නේ. රුපියල් 100ක් මම ණයට ගත්තොත් මම 106ක් ගෙවන්න ඕනේ. ඒ තමයි 106ක පොලි අනුපාතය. 106ක පොලි අනුපාතිකය යටතේ මම ගත්තොත් එහෙම රුපියල් 6ක් වැඩියෙන් ගෙවන්න ඕන. රුපියල් 100කට රුපියල් 6ක් වැඩියෙන් ගෙවන්න ඕන. එහෙනම් පුතා මේකින් අපි හෙව්වේ මේ 20000 100ට 6න් ගුණ කරලා අපි හෙව්වේ මොකද්ද? රුපියල් 20000ක් ණයට ගත්තොත් මම කොච්චරක් ගෙවන්න ඕනද කියලා. දැන් 100ක් ණයට ගත්තොත් 106ක් ගෙවනවා මම. ඒ කියන්නේ මම වැඩිපුර ගෙවලා තියෙන්නේ රුපියල් 6යි. මම වැඩිපුර ගෙවලා තියෙන්නේ රුපියල් 6යි. එහෙනම් අපි මෙතනින් හොයලා බලන්නේ මම 20000ක් ගත්තොත් මම කීයක් ගෙවන්න ඕනද කියලා. 100ට 6ක පොලි අනුපාතිකය යටතේ මම 20000ක් ගත්තොත් කීයක් ගෙවන්න ඕනද කියන එක තමයි මෙතන මේ ගුණිතෙන් අපි හොයලා බලන්නේ. හරිද? පැහැදිලි නේද? හරි. එතකොට අර ගානට අනුව මාසික සුළු පොලි අනුපාතිකයේ 103ක් වන බැංකුවකින් රුපියල් 10000ක් ණයට ගත්ත අයෙකු මාස 5ක් අවසානයේ ගෙවිය යුතු මුළු මුදල. බලන්න. දැන් රුපියල් 10000ක් මෙයා ණයට ගන්නවා. රුපියල් 10000ක් ණයට ගන්නවා. රුපියල් 10000ක් ණයට ගන්නව කීයකටද? දැන් මම පුතා රුපියල් 100ක් ගත්තොත් 100ක් ණයට ගත්තොත් 3ක් වැඩියෙන් ගෙවන්න ඕන. 100ක් ගත්තොත් 3ක් වැඩියෙන් ගෙවන්න ඕන. 100ක් ගත්තොත් 103ක් ගෙවන්න ඕන. එහෙනම් මම 10000ක් ගත්තොත් කීයක් ගෙවන්න ඕනද? ඒක තමයි මේ උත්තරෙන් ඉන්නේ. මේක සුළු කරපුවාම ඉන්නේ මම
මාසයක් ඇතුළත 10,000ක් ණයට අරගෙන කීයක් ගෙවන්න ඕනද කියලා. හරිද? මෙයාලා කියලා තියෙන මේක ඇත්තට විනාඩි 40ක මීටින් එකක් කියන එක මට අමතක වුණා. අපි මීටින් එකක් ගන්න Zoom එකක් ගන්න හිටියේ මට ප්‍රශ්නයක් කළා ගන්න බැරි වුණා. මේ විනාඩි 40 කියන කතාවත් අමතක වුණා. ඒ වගේම මේ සිග්නල් ප්‍රශ්නයක් ඇවිල්ලා මට ලොග් වෙන්න බැරුව තමයි හිටියේ. ඒකට විනාඩි 10ක් විතර පොඩ්ඩක් ගැප් එකක් තියෙනදී ඒකට අතන සමා වෙන්න. හරි අපි යමු මම හිතන්නේ මේ ගානේ තමයි මේක කට් වෙලා තිබ්බේ. පුතා මෙතන මම පැහැදිලි කරපු දේ ආයි මම ටක් ගාලා කියන්න පොඩි වෙයි. පුතා මේ කියන්නේ රුපියල් 100ක් ගත්තොත් දැන් 100ට 6ක පොලි අනුපාතිකයක් යටතේ කියලා හිතන්න. රුපියල් 100ක් ගත්තොත් රුපියල් 106ක් ගෙවන්න ඕන. කියන්නේ රුපියල් 106ක පොලි අනුපාතිකයක් යටතේ නම් ඔයා ණයක් ගන්නේ. ඒකේ තේරුම තමයි පුතා ඔයා රුපියල් 100ක් ණයට ගත්තොත් ඒ වෙනුවට ඔයා රුපියල් 106ක් ගෙවන්න ඕනේ කියන එක. හරිද? එතකොට ඔයා රුපියල් 20000ක් ණයට ගත්තොත් දැන් රුපියල් 100ක් ගත්තොත් රුපියල් 106 කියන්නේ ඔය වැඩි රුපියල් 6ක් ගෙවන්න ඕන. ඔයා රුපියල් 20000ක් ගත්තොත් කීයක් ගෙවන්න ඕනද? ඒ කියන්නේ 100ට 6 කියන පොලි අනුපාතිකයේ යටතේ ඔයා 20000ක් ගත්තොත් කීයක් ගෙවන්න ඕනද? අන්න ඒක තමයි මෙතනින් හම්බෙන්නේ. හරිද? මේ ගුණිතෙන් හම්බෙන්නේ ඒක. එතකොට මෙතෙන් එන්න මේ ගානේ තියෙන්නේ 10000ක් 103ක පොලි අනුපාතිකයක් යටතේ ගන්නවා කියලා. ඒ කියන්නේ ඔයා රුපියල් 100ක් ණයට ගත්තොත් ඔයා වැඩිපුර රුපියල් 3ක් ගෙවන්න ඕන. ඒ කියන්නේ ඔයා 100ක් ණයට ගත්තොත් ඔයා 103ක් ගෙවන්න ඕන. එහෙනම් ඔයා රුපියල් 10000ක් ණයට ගත්තොත් ඔයා කීයක් ගෙවන්න ඕනද? ඒකයි මේකෙන් අහලා තියෙන්නේ. ඔයා බැංකුවට ගිහිල්ලා කියනවා මෙහෙමයි මහත්තයෝ මට රුපියල් 10000ක් ණයට ඕන. මේ ඔයාලගේ පොලි අනුපාතිකය කියලා. එයා කියනවා 103යි කියලා. ඒ කියන්නේ 103යි. දැන් මේ තියෙන මාසෙකට 103යි කියලානේ. ඒ කියන්නේ ඔයා රුපියල් 100ක් මාසෙකින් ගෙවන්න පොරොන්දු වෙලා රුපියල් 100ක් ගත්තොත් ඔයා වැඩි 3ක් ගන්න ඕනේ. කියන්නේ ඔයා 100ක් ගත්තොත් 103ක් ගෙවන්න ඕනේ. රුපියල් 1000ක් ගත්තොත් 1030ක් ගෙවන්න ඕනේ. රුපියල් 10000ක් ගත්තොත් ඉතින් 300ක් ගෙවන්න ඕනේ. මේක සුළු වෙලා බලන්න 300ක් එනවා. දැන් මම කියනවා මහත්තයෝ මෙහෙමයි දැන් මම 10000ක් ණයට ගන්නම්. මට හැබැයි මේ මාසින් ගෙවන්න අමාරුයි. මාස 5කින් නම් ගෙවන්න පුළුවන්. එහෙනම් ඔයාගෙන් මාසෙක පොලිය නෙමෙයි ගන්න. ඔයාට මාස 5කටම පොලිය ගෙවන්න වෙනවා. හරිද? ඒක තමයි මම මෙතන 5න් ගුණ කරලා තියෙන්නේ. එහෙනම් මේ තියෙන්නේ මාසෙකට ඔයා ගෙවන්න ඕන පොලිය. 100ක් ගත්තොත් 3ක් ගෙවන්න ඕන නම් 10000ක් ගත්තොත් කීයක් ගෙවන්න ඕනද කියන එක තමයි මේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ මාස 5කට අහලා තියෙන හින්දා ඒක 5න් ගුණ කරලා තිනවා. එහෙනම් එතන උත්තරේ 1500 කියලා එනවා. හරිද? එතකොට ඔයා ගෙවන්න ඕන මුළු මුදල වෙන්නේ රුපියල් 10000යි. මේ 1500 එකතුව රුපියල් 11500යි. ඔයා රුපියල් 11500ක් ගෙවන්න ඕන. හරිද? හරි. එහෙනම් මම යන්නම් ඊළඟ ගානට. හරි. මම බෝඩ් එක මකාගෙන ඉන්නම්. හරි එතකොට අපි යන ඊළඟ තව ගානක් තියෙන එකට යන්න. ඊට පස්සේ ඒකෙන් පස්සේ මම ඔය ප්‍රතිශත සම්බන්ධව හදන අන්තිම ගාන තමයි ඕක. ඊට පස්සේ අපි යනවා හීන වංශේෂය ගණන් හදන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්න. හරි එතකොට මේ දක්වා කතාව පැහැදිලි නේද ළමයි? පැහැදිලි නේද? හරි ඊළඟට ගාන තියෙනවා තරිදු එක්තරා තරිදු එකක් රුපියල් 400ක් බැගින් එක්තරා බඩු පෙට්ටි තොගයක් මිලදීගත් අතර ඉන් 18න් එකක් තරිදු අතින් කැඩුනි. මිලදීගත් මුළු පෙට්ටි ගණන 720ක් වේ. කැඩුණු පෙට්ටි රුපියල් 350ටද අනෙක්වා රුපියල් 450ටද බැගින් විකුණුවේ නම් තරිදු ලබන ලාභය ප්‍රතිශතයක් විදිහට දක්වන්න කියලා තියෙනවා. එතකොට මේක ටිකක් භාගත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට මම ඔයාලට විනාඩි 2ක් දෙන්නම්. ගාන හදලා උත්තරයක් දාන්න. හරිද? මම ගාන ඊට පස්සේ මේ ගාන හදනවා. ටිකක් තියෙන හින්දා ගාන යම් දෙයක් ඉගෙන ගන්න තියෙන හින්දා මම විනාඩි 2ක් දෙන්න. මට විනාඩි 2-3ක් ගන්න බෑ. ඒ ගාන හදලා ඔය තරිදුගේ ගාන රුපියල් 400ක් බගින් මම ගාන යම් කිව්වොත් අංක 10 වෙනි ගාන අංක 10 නේද? 10 වෙනි ගාන හදලා මට උත්තරේ දාන්න. මම ඒ ගාන සාකච්ඡා කරනවා. ඊට පස්සේ අපි යන් හීනවන ශේෂේ තියරි ඉගෙන ගන්න. හරි. මට ගාන උත්තරේ දාන්න ගෲප් එකට.
10 වෙනි ගානේ මම හදන්න කිව්වා මම තව විනාඩියක් දෙන්නම් ඔයාලා හදාලා මට උත්තරයක් දාන්න 10 වෙනි ගාන හොඳේ ප්‍රශ්නාංක 10 උත්තරේ මට පොඩ්ඩක් දාන්න සිග්නල් අවුල් කියලා දාලා තියෙනවා මේ සිග්නල් දැන් හරි නේද ඇහෙනවනේ හරි එතකොට මේ ඒක ළමයි උත්තරේ දාලා දිනවා හරිද එතකොට මේ මම තව ගොඩක් වෙලා ගන්න දේ හදන්න මොකද පුතා මේ මම ඔයාලට කිව්වා කලින් මේ මීටින් එකක් අතරම අපි Zoom එකක් ගන්න හිටියේ Zoom එක ගන්න බැරි වුණා මේ අපි ඊළඟ මීටින් එක Zoom එකක් අරගෙනම කරන්න එතකොට ඔයාලට මේ විනාඩි 40න් අයින් වෙන කතාව ඒව නැහැ හොඳේ ඔයාලට එක දිගට ඉන්න පුළුවන් අදට විතරක් මේ ආරම්භක දවස හින්දා අදට ඔයාලට පොඩි තව මේක තව විනාඩි 10කින් විතර එන්න වෙයි එතකොට ඔයාලට අන්තිම තව විනාඩි 20ක් 30ක් විතර මට ඕන අන්තිම කැලේ පැහැදිලි කරන්න ශේෂව හීනවන ශේෂයට ගණන් අපි පටන් ගමු ඒ කියන්නේ ගණන් හතරේදී මම මූලික තියරිය අද ඔයාලට උගන්වනවා මොකද ළමයි කීප දෙනෙක් ඉන්නේ ළමයි දෙතුන් දෙනෙක් ඉන්නේ ඉතින් අනිත් ළමයින්ටත් එන්න මම අගහරුවාද හෝ බදාදා දවස් දෙකක් දාලා මේ වැඩේ කරගෙන යමු එතකොට මීටින් එක කට් වෙන්නේ නැතුව දිගටම කරගෙන යන්න පුළුවන් අපිට අදට තව මීටින් එකක් මම දානවා මේක එන් කළා විනාඩි 10කින් විතර ඒකට සම්බන්ධ වෙන්න හරි අපි යන් ගන්නට තරිදු එකක් රුපියල් 400 බැගින් එක්තරා බඩු පෙට්ටි තොගයක් මිලදී ගත් අතර ඉන් 18 එකක් තරිදු අතින් කැඩුණි. හරි. රුපියල් 400 බැගින් මෙයා බඩු පෙට්ටි තොගයක් ගන්නවා. හරිද? රුපියල් 400 බැගින් බඩු පෙට්ටි තොගයක් ගන්නවා. ගත්ත පෙට්ටි ගාන මෙයා කියලා දෙනවා 720යි කියලා. රුපියල් 400යිලු එකක් රුපියල් 400යිලු මේකක් එකක මිල රුපියල් 400යිලු පෙට්ටි ගණන හරිද? පෙට්ටි ගාන පෙට්ටි ගණන පෙට්ටි ගාන කියද පෙට්ටි ගාන 720යි හරිද පෙට්ටි ගාන 720යිලු ඉන් 18න් එකක් තරිදු අතින් කැඩුනි තරිදු අතින් කැඩුණු පෙට්ටි ගාන කියද පුතා තරිදු කඩපු පෙට්ටි ගාන කියද දැන් 720ක් තියෙනවා මුළු පෙට්ටි ගාන 720යි තරිදු අතින් කැඩිච්ච පෙට්ටි ගාන කියද 18න් එකක් කියන්නේ මුළු පෙට්ටි ගානේ 18න් එකක් මට සුළු කරලා උත්තරේ කියන්න. තරිදු අතින් කැඩිච්ච පෙට්ටි ගන්න උත්තරේ කියන්න කීයද කියලා? කීයද? තරිදු කඩපු පෙට්ටි ගන්න කීයද? ඒ යස්සේ මේ ළමයි දෙතුන් දෙනා ඉන්නේ එකෙක් ඉන්බොක්ස් එකේ දාලා තියෙනවා ගොඩක් සර් කියලා. හරිද? මොකක්ද ඒ? බලට නම් මේ වල මේ වචනයක් විශ්ලේෂණය වෙන්නේ හරි තරිදු පැටි කැඩිච්ච පෙට්ටි ගන්න කීයද ගොඩක් නෙවෙයි හරිද තරිදු කැඩිච්ච පෙට්ටි ගන්න කීයද කියන්නේ මේක සුළු කරන්න අයියෝ මන් දන්නේ හරිද මේක කැපෙනවා 9න් කැපෙනවා 9න් කැපෙනවා නේද 18න් කැපෙනවා කීයද දෙන්නේ 40ක් නේද ඔව් 40 හරිද තරිදු අතින් කැඩිච්ච පෙට්ටි ගන්න ගොඩක් කියපු ළමයිට ගොඩක් නෙවෙයි 40 හරිද තරිදු අතින් කැඩිච්ච පෙට්ටි ගන්න 40යි එතකොට දීගත් මුළු පෙට්ටි 20යි කැඩුණු පෙට්ටි රුපියල් 350ටද අනෙක් පා රුපියල් 450ක් බැගින්ද ඒ කියන්නේ කැඩුන ඒවට පුතා මෙයා විකුණන්නේ හරිද තරිදු කැඩිච්ච පෙට්ටි ගානේ තරිදු කැඩිච්ච පෙට්ටි 40 විකුණන්නේ රුපියල් 350 ගානෙලු හරිද ඒ ළමයාගෙන පොඩ්ඩක් බලන්න ඕනයි හරිද ඒක විතර කියලාත් හදාගමු අපි ඕනේ නැහැ නේ තාන්නේ එතකොට මම බලපන් මගේ හිතත් කැත කරානේ මගුලක් කියලා මේ හරි එතකොට තරිදු අතෙන් කැඩිච්ච පෙට්ටි ගාන 40යි එතකොට කැඩිච්ච පෙට්ටියක් අපි තරිදු විකුණලා තියෙන රුපියල් 350ට
හරිද? රුපියල් 350ට තමයි තරිදු කැඩිච්ච පෙට්ටියක් විකුණලා තියෙන්නේ. එතකොට කැඩිච්ච පෙට්ටි 350ට විකුණලා තියෙනවා. ඒ වගේම ඉතුරු පෙට්ටි ගාන කීයද? ඉතුරු පෙට්ටි ගාන 680යි නේද? දැන් 40 දැන් 720ක් තිබ්බා. 720න් 40ක් කැඩුනා. 720න් 40ක් කැඩුනා. එහෙනම් ඉතුරු පෙට්ටි ගාන කීයද? ඉතුරු පෙට්ටි ගාන 680යි. හරිද? ඉතුරු පෙට්ටි ගාන 680යි. එහෙනම් හරිද? එහෙනම් මුළු විකුණුම් මුල ගන්න. හරිද? මුළු විකුණුම් මිල. හරිද? මුළු විකුණුම් මිල. මුළු විකුණුම් මිල. හරිද? මේක විකුණුම් මිල. මුළු විකුණුම් මුල වෙන්නේ පුතා 40ක් විකුණනවා 350 ගානේ. හරිද? මේ 40 විකුණන්නේ 350 ගානේ. හරිද? 40 විකුණන්නේ 350 ගානේ. එතකොට මුළු 40 විකුණන්නේ 350 ගානේ. මේ 40 කියලා කියන්නේ තරිදු අතින් කැඩිච්ච පෙට්ටි ගාන. තරිදු අතින් කැඩිච්ච පෙට්ටි 40. තරිදු විකුණන්නේ 350 ගානේ. 400 නේ ගත්තේ. එතකොට යාට රුපියල් 50ක අලාභයක් තියෙනවා. හරිද? ලාභයක් නෙවෙයි අලාභයක් තියෙනවා. ඒ කියන්නේ 350 ගානේ 40ක්. ඇයි ලාභය හරි අලාභය හරි රුපියල් 350 ගානේ තමයි 40ක් විකුණන්නේ. හැබැයි කැඩිච්ච නැති පෙට්ටි තියෙනවා 680ක්. හරිද? කැඩිච්ච නැති පෙට්ටි තියෙනවා 680ක්. ඔය 680 විකුණන්නේ 450 ගානේ නේද? රුපියල් 50ක ලාභයක් තියාගෙන 450 ගානේ. එහෙනම් කැඩිච්ච නැති පෙට්ටි 680 විකුණන්නේ රුපියල් කීය ගානේද? රුපියල් 450 ගානේ. හරිද? එතකොට රුපියල් 650 ගානේ. එතකොට මුළු විකුණුම් මිල කීයද? 350යි 40ක් කීයද? මම හදන්නේ නැහැ. මොකද මම ගත්ත උත්තරයක් තියෙනවා මෙතන. 350යි 400ක් 40ක් ඇවිල්ලා මෙතන හදන්න පුළුවන් වුණා. 35 කියලා කියන්නේ මේක 35 ඒවා 20ක් නම් කියලා කියන්නේ 14000යි. හරිද? ඔයාලා මේක සුළු කරන්න. ඔයාලා යන හින්දා සුළු කරපු උත්තරේ මම දානවා 30600යි. හරිද? ඒ කියන්නේ මුළු විකුණුම් මුදල වෙන්නේ තරිදු කැඩිච්ච පෙට්ටි 40 350 ගානේ රුපියල් 50ක අලාභයක් තියාගෙන විකුණනවා. ඒ වගේම තරිදු අර කැඩිච්ච නැති පෙට්ටි ගාන රුපියල් 50ක ලාභයක් තියාගෙන 450 ගානේ විකුණනවා. එහෙනම් ඒ තියෙන්නේ එතකොට සම්පූර්ණ විකුණුම් වල එන්නේ මේ දෙක එකතු. මේ දෙක එකතු වෙනවා පුතා. රුපියල් කීයද? රුපියල් 30600ක් නේ මෙතන තියෙනවා 30600යි එතකොට මෙතන එනවා 14000යි මම මේ පැත්තෙන් සුළු කරන්න මොකක් කාට හරි සුළු කිරීම බෑවගෙන 30400යි රුපියල් 14000යි 6යි 4යි 4යි හරි රුපියල් 44600යි හරිද රුපියල් 44600යි හරි නේද පැහැදිලි නේ රුපියල් 350 ගානේ පෙට්ටි 40ක් විකුණනවා 14000යි 680 ගානේ පෙට්ටි 450 අතර කරනවා එක 30060යි මම පොඩ්ඩක් උත්තරේ චෙක් කරගන්නම් මේ මම දාලා තියෙන උත්තරේ වැරදි එතන ඒ කියන්නේ මම ලියාගෙන තියෙන උත්තරේ වැරදි 450යි ඔව් මෙතන මේක බිඳුවක් වෙනවා මේ 30600 නෙවෙයි 3,06,000 හරිද 3,06,000 එතකොට මේක වැරදි මෙතන බිඳුවක් ඇඩ් වෙනවා නේද මම බැලුවේ ඇයි මේ පොඩි උත්තරයක් එන්නේ කියලා මේ 3,06,000යි එතකොට මේක නෙවෙයි උත්තරේ 3,06,000යි මම ඒක සුළු වෙන්න උත්තරේ දැම්මේ ඒක තමයි මේ කැතයි වගේ මට හිතුණා 14,000 හරිද කීයද 3,20,000යි නේ 3,20,000යි හරි නේද 3,20,000ක් නේද එන්නේ ඔව් 3,20,000යි ඒක නේ තව බිඳුවක් එනවා හරි 3,20,000යි හරි 3,20,000යි එතකොට විකුණුම් වල එන්නේ 3,20,000ක් හරිද පැහැදිලි නේද හරි එතකොට පුතා එයාලා අපෙන් අහන්නේ ලාභය ප්‍රතිශතයක් විදිහට ලාභය හොයන්න කලින් පුතා වියදම හොයාගෙන ඉන්නකො වියදම කියන්නේ වියදම රුපියල් 400 ගානනේ මෙයා පෙට්ටි 720ක් ගත්තේ රුපියල් 400 ගානනේ පෙට්ටි 720ක් ගත්තේ එහෙනම් මෙයාගේ විකුණුම් මිල කීයද විකුණුම් මිල හොයාගන්න ඔයාලට විකුණුම් මිල එනවා රුපියල් 3,00,000ක් කියලා හරිද 3,00,000ක් කියලා
විකුණුම් මිල එනවා. විකුණුම් මිල ලක්ෂ 3යි. ඒ වගේම මෙතන එයා විකුණීමෙන් හම්බෙන එයා විකුණලා තියෙන රුපියල් 3,20,000කට හරිද? වියදම් වෙලා තියෙනවා ලක්ෂ 3ක් මේ පෙට්ටි 400 පෙට්ටි 720 ගන්න. ඒ වගේම එයා විකුණලා තියෙන්නේ 3,20,000කට. ඒ කියන්නේ එයාට රුපියල් කීයක ලාභයක් තියෙනවද? රුපියල් කීයක ලාභයක් තියෙනවද? රුපියල් 20,000ක ලාභයක් තියෙනවා. හරිද? රුපියල් 20,000ක ලාභයක් තියෙනවා. රුපියල් 20,000ක ලාභයක් තියෙනවා. හරිද? මම මේ ටික මකන්න. එතකොට මේ අර ගෲප් එකේ දාලා තියෙන ළමයා වැරදි දාලා ගෲප් එකේ හරිද? මම දැක්ක ලාභය දාලා තියෙනවා රුපියල් 3,200යි කියලා. ඒක වැරදි. ඒ ළමයාට කියන්නේ උත්තරේ වැරදි. මෙතන ඔව් මම හදුවා හරිනේ. මගේ වැරද්දක් නෑ නේද? එතකොට මෙයාගේ ලාභය නෙවෙයි ගත් මුදල කීයද? ගත් මුදල ඇවිල්ලා රුපියල් ලක්ෂ 3යි. නේද? මොකද රුපියල් 400 ගන්න පෙට්ටි 720ක් ගන්න. ඒ මුදල ඇවිල්ලා රුපියල් ලක්ෂ 3යි. හරිද? රුපියල් ලක්ෂ 3යි. ඒ වගේම එයා විකුණුනේ විකුණුම් මිල ඇවිල්ලා විකුණුම් මිල කීයද? විකුණුම් මිල ඇවිල්ලා රුපියල් 3,20,000යි. හරිද? රුපියල් 3,20,000යි. එහෙනම් ලාභය වෙනවා ලාභය රුපියල් 20,000යි. හරිද? ලාභය රුපියල් 20,000යි. ඊට පස්සේ ලාභය රුපියල් 20,000යි. එහෙනම් ලාභ ප්‍රතිශතය වෙන්නේ පුතා ලාභ ප්‍රතිශතය වෙන්නේ දැන් මම කලින් ගානේ කිව්වා නේද? මේ මීටින් එක විනාඩි 4කින් විතර එන්න වෙනවා. ඉන්න මම ටක් ගාලා කියන්න. මේ ගාන ඉවර කරන්න. මේ ගාන ඉවර කරන්න. පුතා රුපියල් මෙයාට වියදම් වෙච්ච සම්පූර්ණ මුදල කීයද? මෙයාට වියදම් වෙච්ච සම්පූර්ණ මුදල රුපියල් ලක්ෂ 3යි. හරිද? රුපියල් ලක්ෂ 3ක් මෙයාට වියදම් මෙයා රුපියල් 20,000ක ලාභයක් ලබන්නේ. රුපියල් ලක්ෂ 3 වියදම් කළා නේද? රුපියල් 20,000ක ලාභයක් ලබන්නේ. එහෙනම් රුපියල් ලක්ෂ 3ට 20,000ක් ලාභයි නම් 100ට කීයක් ලාභයිද? 20,000කට ලක්ෂ 3කට 20,000ක් ලාභයි නම් 100ට කීයක් ලාභයිද? ඕක තමයි මේකෙන් අහන්නේ. හරිද? රුපියල් ලක්ෂයකට 20,000ක් ලාභයි නම් 100ට ලාභය කීයද? 0.4ට හතරක් කැපෙනවා. ඊට පස්සේ මෙතන බිඳුවට මේ බිඳුව කැපෙනවා. ලාභ ප්‍රතිශතය නේද? ලාභ ප්‍රතිශතය. අපි ලාභ ප්‍රතිශතය නේද අහලා තියෙන්නේ? ඔව් ලාභයේ ප්‍රතිශතයක් විදිහට දක්වන්න කියලා තියෙන්නේ. ලාභ ප්‍රතිශතයක් විදිහට දක්වන්න කියලා තියෙන්නේ. එතකොට මේ කැපෙනවා 20 බෙදීම 3 20 3ෙන් බෙදුවම 11යි ගණනක් එනවද? 20 3ෙන් බෙදුවම 11යි ගණනක් එනවද? මං හදුවා වැරදිද? පොඩ්ඩක් ආයෙ මට කියන්න. ඔය ළමයි දෙන්න මට ගන්න දෙන්නත් කමක් නෑ. මේ 23 බෙදුවම 11ක් එනවද? නෑ නේද? 23 බෙදුවම 11ක් එන්නේ නෑ පුතා. 6 දශම ගණනක් එන්නේ. 23 බෙදන්න 6යි 6 වරක් 3 18යි දෙකක් ඉදිරි 20 3 වරක් 6යි 6 වරක් 3 18යි දෙකක් ඉදිරි 20 3 වරක් 6යි කියන්නේ ආසන්න වශයෙන් 7යි. එතකොට උත්තරය ඇවිල්ලා 6.67යි. ලාභ ප්‍රතිශතය 6.67යි. වැරදි කොතනද? 111ක් කියලා තියෙනවා. දෙන්නම 111යි කියලා තියෙනවා. මොකද්ද මට වැරදුනේ? මේ මැසේජ් එකක් දාන්න පුතා මට වැරදිච්ච දේ මට හොයාගන්න බෑ. සුළු කිරීමක් කොහේ හරි වරද්දගත්තද මෙතන 400 ඒවා 720ක් 3000යි sorry ලක්ෂ 3යි ඊට පස්සේ විකුණුම් මිල හරි නේද 350 ඒවා 40කුයි 400 450 එතකොට එතන 3,20,000යි හරි ඇති හරි නේද මේ හරිනේ මම දෙන්නම 11ක් දාදි මම කම්පියුස්නා මේ 6.6.6යි හතෙනොත් මම හිතන්නේ දෙන්නම එකම සුළු කිරීමක් මිස් කරගෙන තියෙන්නේ
පොඩ්ඩක් අය ගාන බලන්න. මම හිතනවා ගාන පැහැදිලි ඇති කියලා. ගාන ලියා ගන්න මම විනාඩියක් විතර දෙන්නම්. මේ මීටින් එක පුතා තව විනාඩියකින් විතර කට් වෙයි. එතකොට මේ ඔයාලට අය මේ ලින්ක් එකෙන් මෙන්න අදට විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? ඊළඟ දවසේ ඉඳන් මම සුම් එකක් කරගෙන වැඩි දිගටම කරගෙන යනවා. අදට විතරක් ඔයාලා අය ඊළඟ මීටින් එකෙන් මෙන්න. මම මේ මීටින් එක දැන් එන් කරනවා. මේ ගාන පැහැදිලි ඇති කියලා මම හිතනවා. මෙතන 6.6කට 11ක් ඉන්නේ. ඔයාලා ගාන කොයි හරි මේ සුළු කිරීමක් වරද්දගෙන තමයි ඔය 11ක් කියලා දාගෙන තියෙන්නේ. මේ හරිය මාක්සල් වල සුදු කරද්දී වරද්දගෙන නැති පොඩ්ඩක් බලන්න මම ඔගේ අර ඉස්සෙල්ලා මට බින්දුවක් මේ මීටින් එක මෙතනින් එන්න වෙනවා. හරිද? හරි. අපි ඊළඟ මීටින් එකට ආසෙට් වෙන්න. හරි එතකොට මේ අපි යන් කියනවනේ ශේෂයට බණ වේදනක් තියෙනවා හරිද පොඩ්ඩක් සද්ද ඇයි ඒක ගණන් ගන්න එපා මේ අපි වැඩේ කරගෙන යන්න හරි එතකොට පුතා දැන් අපේ ජීවිතේ අපි එක එක අවස්ථාවලදී ණය ගන්නවානේ කියන්නේ දැන් හිතන්න ඔයාලට ගයක් හදන්න ඕනි වෙනවා ගයක් හදන්න ඕනි වෙද්දී ඔයාලට සිද්ධ වෙනවා ණයක් ගන්න. ඇයි දැන් හිතන්න ඔයා දැන් ගඩොල් වලින් ගෙදර හදන්න හිතන්න ගඩොල් කැටයක් ඔන්න අද රුපියල් 20යි කියලා හිතන්න. ඔන්න ගඩොල් කැටයක් රුපියල් 20යි ඔයාට ගෙදර හදන්න යනවා ගඩොල් කැට ලක්ෂයක් යනවා. නේද? ගඩොල් කැටේ මිල රුපියල් 20යි ඔයාට කැට ලක්ෂයක් යනවා ගෙදර හදන්න. හරිද? ගඩොල් කැට ලක්ෂයක් යනවා සාමාන්‍යයෙන්. මම නිකන් කියන්නේ හරි මම දන්නේ ගෙදරක් හදන්න ගඩොල් කැට කීයක් යනවද කියලා. ගඩොල් කැට ලක්ෂයක් යනවා ගෙදරක් හදන්න කියලා හිතන්න. එතකොට ඔයා අද රුපියල් 20ට ගන්න නැති ඔයා අද රුපියල් 20ට ගඩොල් කැටේ ගන්න අරගෙන ගයක් හදනවාට සෑහෙන ලොකු ගාණක් එනවා. එතකොට ඔයාට යනවා සාමාන්‍යයෙන් ලක්ෂ 20ක් කරන රුපියල් 20 ගන්න ගඩොල් කැට ලක්ෂයක් ගත්තොත් රුපියල් ලක්ෂ 20ක් එනවා. රුපියල් ලක්ෂ 20ක් එනවා. රුපියල් ලක්ෂ 20ක් යනවා. හරිද? එතකොට ඔයාට ඔයාගේ අතේ රුපියල් ලක්ෂ 20ක් නැහැ ගෙදර හදන්න. ඔයා හිතනවා මම තව අවුරුදු 5ක් හොද්දට වැඩ කරලා මම අකරේ හොද ජොබ් එකක් කරලා ඔයා ලක්ෂ 20ක් එකතු කරගෙන ඔයා ගියක් හදනවා කියලා හිතනවා. හරිද? තව අවුරුදු 5කින්. හරිද? තව අවුරුදු 5කින්. අවුරුදු 5කින්. හරිද? අර ෆිල්ම් වල එහෙම පස්සේ දාන්නේ නිකන් අන්තිම කොටස දාන්නේ after 5 years. හරිද? අවුරුදු 5කට පස්සේ පුතා මේ ගඩොල් කැටයක් ඔයා බලද්දී ගඩොල් කැටයක මිල රුපියල් 40ක් වෙලා තියෙනවා. ගඩොල් කැටයක් රුපියල් 40ක් වෙලා තියෙනවා. දැන් ඔයාට ගඩොල් කැට ලක්ෂයක් අරන් ගේ හදන්න රුපියල් ලක්ෂ කීයක් වෙනවද? රුපියල් ලක්ෂ 40ක් වෙනවා. හරිද? දැන් ඔයාට රුපියල් ලක්ෂ 40ක් යනවා. ගඩොල් කැට 1000කින් ගයක් හදන්න. දැන් මේ කාලේ දැන් හිතන්න මේ 2020 මේ 2025 මේ 2025 හරිද? ඔයා 2020 ගේ හැදුවා නම් ඔයාට යන්නේ රුපියල් ලක්ෂ 20යි. හැබැයි ඔයා 2025 ගේ හදනවා නම් ඔයාට රුපියල් ලක්ෂ 40ක් යනවා. ගඩොල් කැට ටික විතරක් ගන්න රුපියල් ලක්ෂ 40ක් යනවා. හරිද? එතකොට දැන් යම් කිසි විදිහක් තියෙනවා නම් පුතා 2020 දී මට කාගෙන් හරි සල්ලි හම්බෙලා හරි ඉල්ලගෙන හරි මොකක් හරි ඉතින් මෙයා ටිකට් එකක් එදී හරි කොහොම හරි මට පුළුවන් වුණා නම් 2020 දී ගඩොල් කැට ලක්ෂයක් ගන්න රුපියල් ලක්ෂ 20ක් හොයාගන්න මට 2025 දී ඒ ගේ හදනවට වඩා 2020 දී ඒ ගේ හදන එක ලාභයි නේද? يعني මෙච්චර ගාණක් යන්නේ නැහැනේ. එතකොට පුතා අපි බැංකුවකට ගිහිල්ලා කියනවා මෙහෙමයි සර් මේ මම ගෙයක් හදන්න හිතාගෙන ඉන්නවා මට ලක්ෂ 20ක් ඕන. බැංකුව කියන හරි ප්‍රශ්නේ නෑ අපි ලක්ෂ 20ක් දෙන්න. හැබැයි අපි පොලියක් ගන්නවා. ඒ කියන්නේ මම අර කලින් කිව්වා නේද? රුපියල් 100ක් ගත්තොත් රුපියල් 106ක් ගෙවන්න ඕන නම් 106යි පොලිය අනුපාතිකය. එහෙනම් ඔයාට ගන්න හිතනවා 102ක පොලිය අනුපාතිකයක් හරිද ණයක් ගන්න. ඒ කියන්නේ ඔයා රුපියල් 100ක් ගත්තොත් 102ක් ගෙවන්න ඕන. ඒ වගේම ඔයා රුපියල් ලක්ෂ 2ක් ගත්තොත් එහෙම ඔයා ඒකට හරියන මුදලක් ගෙවන්න ඕනේ. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 20ක් නේ. ඔයා රුපියල් ලක්ෂ 20ක් ගත්තොත් එහෙම හරි රුපියල් ලක්ෂ 20ක් ගත්තොත් එහෙම ඒ ලක්ෂ 20ට 102ක පොලියක් ගෙවන්න ඕනේ. ඒ කියන්නේ බිංදු දෙකට කැපෙනවා රුපියල් 20000යි රුපියල් 40000ක් ඔයා පොලිය විදිහට ගෙවන්න ඕනේ. හරිද? මේක වාර්ෂික පොලිය අනුපාතිකයක් කියලා කියන්නේ මාසික පොලිය අනුපාතිකයට මෙච්චර ලොකු ණය දෙන්නේ නැහැ. වාර්ෂික පොලිය අනුපාතිකයට තමයි මෙච්චර ලොකු ණය දෙන්නේ. එතකොට ඔයා පොලිය විදිහට රුපියල් 40000ක් ගෙවන්න ඕනේ. කරනවා රුපියල් ලක්ෂ 20ක් ගන්නවා වැඩිපුර රුපියල් 40000ක් ගෙවන්න. හරිද? එතකොට දැන් ඔය ක්‍රමයේ පොඩි අසාධාරණ ගතියකුත් තියෙනවා වගේ පේන්නේ. ඒ කියන්නේ පුතා දැන්
ඔයා හිතන්නේ දැන් ඔයාට දැන් මේක අවුරුද්දක පොලි අනුපාතය කියන්නේ 102 කියලා කියන්නේ. දැන් ඔයාට අවුරුද්දකින් ණය ගෙවන්න බෑ. දැන් ඔයා ණයක් කරගෙන ඔයා රුපියල් ලක්ෂ 20ක ණයක් ගන්නවා. ඒ ලක්ෂ 20 ඔයා අවුරුද්දක් ඇතුළත ගෙවන්න ඕන. සමහරට වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඒක අමාරුයිනේ. දැන් හිතන්න ඔයාගේ පඩිය රුපියල් 20000. ඒ ආයි පඩිය රුපියල් අවුරුද්දක් වැඩ කරොත් එහෙම ඔයාලට කොච්චරද 10 3,60,000 ඔයාට පඩිය විදියට හම්බෙන්නේ 3,60,000යි. හැබැයි ඔයා ණය ගන්නවා ලක්ෂ 20ක් විතර. එතකොට දැන් පොලිය 40000යි ඔයා ගෙවන්න ඕන මුළු මුදල කීයද? ගෙවන්න ඕන මුළු මුදල කීයද මුදල්? 2,40,000යි. ඔයා ගෙවන්න ඕන මුළු මුදල sorry 20,40,000. හරිද? 20,40,000. හරිද? එතකොට දැන් ඔයාලට ගෙවන්න බෑනේ. ඔයාගේ අවුරුද්දෙම පඩිය එකතු කරක් තියෙන 3,60,000යි. හැබැයි ඔයා මෙතන ණයත් එක්ක පොලිය ගෙවන්න ඕන 20,40,000. කරන්න බෑනේ. හරිද? එතකොට ඔයා මාසික වාරික යටතේ. ඒ කියන්නේ චුට්ට ඒ කියන්නේ මේ ගාන අවුරුදු ප්‍රමාණයකට බෙදාගෙන දැන් හිතන්න ඔයාට මේක මේ 20,40,000 ඔයාට අවුරුද්දකින් ගෙවන්න බැරි වුණාට ඔයාට අවුරුදු 10කින් විතර ගෙවන්න පුළුවන් නම් මේ හිතන්න ඔයා මේක අවුරුදු 10කින් ගෙවන්න හදාගත්තා කියලා. අවුරුදු 10කින් ගෙවන්න හදාගත්තත් ඒක ලොකු ගාණක් වෙනවනේ. හිතන්න අවුරුදු 20කින් ඔයා ගෙවනවා කියලා මේක. ඔයා බැංකුවට ගෙනා මෙහෙම මම ලක්ෂ 20ක ණයක් ගන්නවා. මගේ පඩිය රුපියල් 20000යි. මේ මම මාස අවුරුදු 20කින් හරිද? අවුරුදු 20කින් කියන්නේ අවුරුදු 20 දී ලෝන් එක ගත්තොත් අවුරුදු 40 වෙනකම්ම ගෙවනවා. හරිද? අවුරුදු 20කින් ගෙවන්න මට හදලා දෙන්න කියලා. ඉතින් බැංකුව යම් හේතුවකින් හා කිව්වා කියලා හිතන්නකෝ. එහෙනම් ඔයාට ගෙවන්න වෙන්නේ මේ මෙහෙම හදලා තියන්නේ. මේ ඔයාට පොලිය නැතුව ලක්ෂ 20. පොලිය නැතුව ලක්ෂ 20 ගෙවනවා නම් පොලිය නැතුව හොඳ පොලිය නැතුව ලක්ෂ 20 අවුරුදු 20ක් ගෙවුවොත් එහෙම ඔයා අවුරුද්දකට ගෙවන්න ඕන 1 2 3 4 5. ඒක ලොකු ගාණක් වෙනවනේ. පඩිය එහෙනම් ලක්ෂයක්වත් හිතන්නේ හරි. එහෙනම් මම අර ගත්ත උදාහරණය ආයෙ මුලින් ඉඳන් කියන්නම්. හරි එච්චර හිතන්න ඕනේ නැහැ. දැන් මේක හිතන්න මම වෙන උදාහරණයකින් මේක පැහැදිලි කරන්න. මේ ලක්ෂ 20 උදාහරණයක් මතක් කරගන්න. හරි. ලක්ෂ 20 උදාහරණයක් මතක් කරගන්න. එතකොට මට ආයෙ මුලින් ඉඳන් පැහැදිලි කිරීම කරන්න වෙන හින්දා. හරි. එතකොට ඉතින් දැන් මම අර ගඩොල් කැට කතන්දරයක් කිව්වනේ පුතා. ගඩොල් කැට කතන්දරයක් කිව්වා. ඒ කියන්නේ අද රුපියල් 20ට තියෙන ගඩොල් කැටේ තව අවුරුදු 5කින් විතර රුපියල් 40ක් වෙන්න පුළුවන්. එතකොට හිතෙන්න පුළුවන් අද ණයක් කරගෙන ගේ හැදුවා නම් දැන් හිතන්න ඔයා ලක්ෂ 20ක් විතර ඔයා ලක්ෂ 40ක් විතර බෙදන් කළා ගයක් හදනවා අද. හරිද? එතකොට ගඩොල් කැටකට ලක්ෂ 20යි. අනිත් දේවල් වලට තව මොන හරි ඒ තියෙනවනේ සිමෙන්තිය නම් මනම් ඊට පස්සේ විදුලි උපකරණ නම් මනේ ඔක්කොම විදුලි උපකරණ නේ මොනවද ගේ වල වයරින් කරන නම් මනම් ඔක්කොමත් එක්ක ඔයාලට රුපියල් ලක්ෂ 40කින් ගේ හදලා ඉවර කරන්න පුළුවන්. තව අවුරුදු 5ක් යද්දී ගඩොල් කැටයක මිල දෙගුණයක් වෙලා තියෙනවා. හරිද? ඒතකොට ගඩොල් කැටේ බව රුපියල් 40යි. එතකොට ඔයාලා සමහර විට ඒ ගෙදර දැන් ලක්ෂ 40 බියදම්ුනේ ගේ හදන්න ලක්ෂ 80කට විතර ලක්ෂ 60කට විතර ඔයාලට ගේ විකුණන්න පුළුවන්. ඔයාලට ලක්ෂ 20ක ලාභයක් තියෙනවා. හරිද? එතකොට ණය ගන්න එක හොඳයි. එකතකින් ණය ගන්න එක හොඳයි. හැබැයි ඔයා කාලා බීලා ජොලියොත් එහෙම ඔයා ලක්ෂ 10ක ණයක් ලක්ෂ 20ක ණයක් කරගෙන කාලා බීලා ආතල් එකේ ඉන්නවා මෑරණ මිනිස්සුනේ අපි කියලා ටිප් කරනවා ට්‍රැවල් කරනවා අලුත් එක්ක ඔය එක එක තැන් වලට යනවා රටවල ට්‍රිප් යනවා එක එක දේවල් කර කර ලක්ෂ 20 වේදම් කරනවා. හරිද? එතකොට ඉතින් බැංකුවෙන් ඔයාලා තව උත්සාහ ගන්න. හරිද? එතකොට මේ ණය ගන්න උදසහ නරක පැති දෙකක් තියෙනවා. ඒ කියන්නේ සල්ලි තියෙන මිනිස්සුත් ණය ගන්නවා සල්ලි නැති මිනිස්සුත් ණය ගන්නවා. එතකොට සල්ලි ගන්න ණය ගන්න එකේ පැති දෙකක් තියෙනවා. ඉතින් සල්ලි ගන්න එක ආයෝජනයක් කරන්න නම් ණය ගන්න එක හොඳයි. මොකද ඔයාට ආයෝජනයකින් යම් මුදලක් එනවා. එතකොට ඔයාට ණය වාරයේ ඒ මුදල ගෙවලා ඔයාට යම් ඉන්කම් එකකුත් හම්බ වෙන ගමන් දිනු වෙන්න පුළුවන්. එතකොට හැබැයි ඉතින් අර කාලා බිල ජොලි කරන්න ණය ගන්න. එතකොට ඒක පාඩු. හරිද? එතකොට මිනිස්සු ණය ගන්න පෙළඹෙන්නේ ඇයි? දැන් මිනිස්සු ණය ගන්න දැන් රටවල් පිටින් ණය කරනවා. දැන් මම හිතන ලංකාවේ ණය සෑහෙන ලොකුයි. එක්කෙනෙක් ලක්ෂ 40කට වඩා නැහැ නේද? එක්කෙනෙක් මිනිස්සෙක් පිට රටට ලක්ෂ 40කට වඩා නැහැ. අගේ දන්නේ නැහැ. නිකන් අපි හිතමුකෝ 40ක් කියලා. වැඩි වුණත් අඩු වෙන්නේ නැහැ. හොඳේ ලක්ෂ 40ට වැඩි වුණත් අඩු වෙන්නේ නැහැ. මම ගන්න දන්නේ මම නිකන් හිතලා කිව්වේ. එතකොට එතකොට පුතා දැන් අපි ණය ගන්නේ ඇයි? දැන් හිතන්නකෝ අර ගඩොල් කැටි උදාහරණය මම ණය ගන්නවා.
ඔයාගේ මාසික ආදායම ලක්ෂ 30යි. හරිද? ඔයාගේ මාසික ආදායම රුපියල් ලක්ෂ 30යි. හරිද? මොනවා විකුණනවා කුඩු විකුණොත් තමයි මෙච්චර කම් වෙන්නේ නේද? ජොබ් තියනවා මෙච්චර මන් දන්නේ නැහැ. ඔයාගේ මාසික ආදායම රුපියල් ලක්ෂ 30යි. හිතනවා දේශපාලනය කරනවා. හරිද? එතකොට ඔයාගේ මාසික ආදායම ලක්ෂ 30යි. හරි නේද? තව ඉන්නක් කරනවා. ලක්ෂ 30යි. හරිද? එතකොට ඔයාගේ මාසික ආදායම රුපියල් ලක්ෂ 30යි. ඔයාට ගඩොලකට රුපියල් 20 ගානේ ගඩොලකට ලක්ෂයක් ගන්න ඕන. හරිද? එතකොට ඔයා බැංකු ගානේ ගිහලා ණය ගන්නවද? නෑනේ. ඇයි ණය ගන්නේ නැත්තේ? ඉතින් ඔයාගේ ආදායම වියදමට වඩා වැඩි. හරිද? ආදායම වැඩි වියදමට වඩා. වියදමට වඩා ආදායම වගේ වැඩි. ඔයාට වියදම් ගන්නේ ලක්ෂ 20යි. හැබැයි ඔයාගේ මාසික ඉන්කම් එක තියෙනවා ලක්ෂ 30ක්. ඔයා කාගෙන්වත් ණය ගන්න ඕනේ නැහැ. හැබැයි පුතා ගොඩක් මිනිසුන්ගේ මේ තත්ත්වෙ මෙහෙම නෑ. මේක අනිත් පැත්තටයි තියෙන්නේ. ආදායමට වඩා අද වෙද්දි වියදම වැඩි. හරිද? අද වෙද්දි ඔයාගේ තාත්තගේ සැලරි එකට වඩා වැඩි ඔයාගේ ගෙදර වියදම. එතකොට ණය ගන්න සිද්ධ වෙනවා. හරිද? අන්න ඒ හින්දා ආදායමට වඩා වියදම වැඩි හින්දා මිනිස්සු ණය ගන්න පෙළඹෙනවා. හරිද? මිනිස්සු ණය ගන්න පෙළඹෙනවා. එතකොට ඕක තමයි ප්‍රධාන වශයෙන් ණය ගන්න හේතුව වෙන්නේ. මම නිකන් මේ පොඩි කතාවක් කිව්වේ. එතකොට දැන් බැංකු ණය තමයි ප්‍රධාන වශයෙන් මේ පාඩමේදී කතා කරන්නේ. ඕකේ තියෙනවා ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් ගන්න ණය, ඊට පස්සේ පුනරාවර්තන වියදම් වෙනුවෙන් ගන්න ණය. එහෙම පොඩි පොඩි කතන්දර ටිකක් තියෙනවා. මම ඒක දැන් පැහැදිලි කරන්නේ මොකද ඒක ඇත්තම මේ එක්සෑම් එකට මාස එකක් මාතක් කියලා ඒව සාකච්ඡා කර කර ඉන්න සුදුසුතාවක් නෙවෙයි මේක. හරිද? හරි. එතකොට ඔයාලගේ සබ්ජෙක්ට් නැහැ මම ඇහෙනවනේ. ප්‍රශ්නයක් නැහැ නේද? සිග්නල් ප්‍රශ්නයක් නැහැ. ටක් ගාලා මෙසේජ් එකක් දාන්න ඇහෙනව නේද? ඇහෙනවද ළමයි? හරි. එතකොට මම ඔයාලට ගානක් දාලා තියෙනවා ගානක් දාලා තියෙනවා. මම ඒ ගාන ගැනම පැහැදිලි කිරීමක් ගන්න. ගානේ මම පැහැදිලි කරන්නේ නේද? ඒක ගානේ පැහැදිලි කරන එක ලේසි. හරිද? ගානේ කියනවා දැන් මේ මම ශේෂ හීනමන ශේෂයට ඉන්නේ යන්නේ. ඒකෝට මම දැන් ණය ගැන පොඩි කතාවක් කරා. පළවෙනි ගානේ කියනවා බලන්න මම මේක මේ මම කොහෙන් හරි ගත්ත ගානක්. මේක මම හදපු ගානක් නෙමෙයි ගත්ත ගානක් මේ ඒක කියන්න මුලින්ම මම ගත්ත දැන් මතක නැහැ මේක එකට කියන්නේ කොහොමද කරන්නේ. හරිද? එතකොට අනිත් ගණන මම හදපුවා උඩ තිබ්බ ගාන සතර මම හදපු ගාන ගත්ත එකක් වෙන්න ඇති. හරි අපි බලමු. 124ක වාර්ෂික පොලි අනුපාතයක් අය කරන බැංකුවකින් මිනිසෙක් රුපියල් 1500ක් ණයට ගන්නවලු. ණය මුදල පොලිය සමග සමාන මාසික වාරික 3කදී ආපසු ගෙවිය යුතුයි. පොලිය ගණනය කරන්නේ හීනමන ශේෂයටයි. පොලිය සමග මාසික වාරිකය සොයන්න කියලා කියනවා. හොඳට අහගන්න. හරිද? හරි. එතකොට දැන් පුතා මෙයාලා කියනවානේ මේ රුපියල් 124ක වාර්ෂික පොලි අනුපාතිකයක් යටතේ අය කරන බැංකුවකින් 1500ක් ණයට ගන්නවලු. මේක මේ කවුරු හරි පැහැදිලි කරන හදපු ගාණක් වෙන්නේ මොකද නැත්නම් බැංකුවකින් 1500ක් ණයට ගන්නේ නැහැ නේ කවුරුත් හරිද? හරි. එතකොට හිතන්න දැන් රුපියල් 1500ක් ණයට ගන්නවලු කෙනෙක්. හරිද? 1500ක් කවුරු හරි කෙනෙක් ණයට ගන්නවලු. හරි. එතකොට පුතා මේ 1500ක් ණයට ගන්නවලු 124ක වාර්ෂික පොලි අනුපාතිකයක් යටතේ. 124ක වාර්ෂික පොලි අනුපාතික රුපියල් 1500ක් ණයට ගන්නවලු. දැන් පුතා මට කියන්න ණය මුදල සමග ණය මුදල පොලිය සමග සමාන මාසික වාරික 3කින් නේද? සමාන මාසික වාරික 3කින් ආපසු ගෙවන්න ඕන පොලිය ගණනය කරන්න හීනවන ශේෂයයි කියන්නේ. දැන් පුතා මේ 1500ම මේ රුපියල් 1500ම 112 ගානේ 124 ගානේ 124 ගානේ ගත්තොත් එහෙම මම ගෙවන්න ඕන පොලිය කීයද? මම ගෙවන්න ඕන පොලිය බිංදු දෙකට බිංදු කැපුණා 24 වරක් 15 240යි 240 රුපියල් 360යි
රුපියල් 360යි. හරිද? මම පොලිය විදිහට මේ රුපියල් 1500 මම පොලිය විදිහට ගෙවන්න ඕන 360ක්. හරිද? දැන් ඔය 360 ගෙවන්නේ මම මාස 3කදීනේ. මම මාස 3කදී. හරිද? මේ පළවෙනි මාසේ, දෙවෙනි මාසේ, තුන්වෙනි මාසේ. හරිද? මම මේ මාස 3කදී මේ රුපියල් 360 ගෙවන්න ඕනේ. හිතන්න මාසෙකට මම ගෙවන්න ඕන 3න් බෙදුවම රුපියල් 120ක් ගෙවන්න ඕන. දැන් පුතා පොලි නැතුව මම මාසෙකට කීයක් ගෙවනවද බලන්න. දැන් හිතන්න ඔය කියන්නේ පොලි රහිත ණය යෝජනා ක්‍රම එහෙම තියෙනවනේ 10 තියෙනවනේ ඔය බැංකු වලින් දෙන්නේ. පොලි රහිත මාසික ගෙවීමේ ක්‍රම යටතේ ඔබේ ශීතකරණය අදම ගෙදර අරන් යන්න කියන්නේ. ඔය ටීවී එකක් එහෙම දාන්න. හරිද? එතකොට දැන් පොලිය නැතුව නම් මම මේ 1500 ගත්තේ. පොලිය මේ 24 පොලිය දෙන්න එපා කියලා. මම පොලිය එපා අපිට ඔය 1500ක් අපි වර ණයට දෙනවා. ඔයා අදාළ ගානක ගන්න. එහෙනම් මාස 3කට නම් ගන්නේ එක මාසයකට ඔයා කීයක් ගෙවන්න ඕනද? රුපියල් 500ක් ගෙවන්න ඕන. හරිද? රුපියල් 500ක් ගෙවන්න ඕන එක මාසෙකට. හරිද? හරි. එතකොට පුතා දැන් රුපියල් 1500ක් ගන්නවා මාස 3කට ගෙවන්න තමයි පොරොන්දු වෙලා ගන්නෙ. ඔයා පොලිය නැතුව මේ පොලි රහිත හරිද? පොලි රහිතව ඔයා රුපියල් 500ක් අනිවාර්යෙන් ගෙවනවා. පොලි රහිත රුපියල් 500ක් ගෙවනවා දැන් හිතන්න ඔයා පළවෙනි මාසේ දැන් පළවෙනි මාසේ ඔයා 1500ක් ගත්තා. මුලින්ම 1500ක් ගත්තා. ඔයා පළවෙනි මාසේ 500ක් ගෙවනවා. ඔයා බැංකුවට රුපියල් කීයක් දැන් ණයයිද? ඔයා බැංකුවට රුපියල් 1000යි දැන් ණය. 1500ක් ණය නෑ. ඇයි 500ක් ගෙවුවොත් පළවෙනි මාසේ 500ක් ගෙවුවොත්. හරිද මේ තියෙන පළවෙනි මාසේ. පළවෙනි මාසේ ඔයා බැංකුවට ණය රුපියල් මේ පළවෙනි මාසේ මේ දෙවෙනි මාසේ. හරිද? ඔයා පළවෙනි මාසේ බැංකුවට ණයයි රුපියල් 1500ක්. ඔයා දෙවෙනි මාසේ බැංකුවට ණයයි රුපියල් 1000ක්. හරිද 500ක් ගෙවුවනේ. මේ 500ක් ඔයා ගෙවනවා. ඔයා තුන්වෙනි මාසේ වෙද්දි බැංකුවට තව 500ක් ගෙවනවා. එතකොට ඔයා රුපියල් 500යි ණය. හරිද? ඔයා රුපියල් 500යි ණය. එතකොට පුතා දැන් ඔයා මෙන්න මේ විදිහට පොලිය ගෙවුවා නම් ඔයා රුපියල් 360ක් ගෙවනව නේද? ඔයා රුපියල් 360ක් ගෙවනව නේද? ඔයාගේ පොලිය හැදෙන්නේ මේ 1500ටම නේද? බලන්න ඔයා මාස 3ම මේ පොලිය ගෙවන්නේ මේ මාසෙක පොලියෝද මේ තව මාසෙක පොලිය මේක මාස 3කට තව ගුණ කරද්දි තව ලොකු ගාණක් මේ වගේ ඒවා තුනක් හරිද ඕනේද 1500 124 ගුණ කරපුවා 124 නේ තියෙන්නේ නෑ මෙතන මේ මම කියලා තියෙන වාර්ෂික පොලිය අනුපාතය හරිද මේ කියලා තියෙන වාර්ෂික පොලිය අනුපාතය 124යි කියලා මම ඉඳලා එච්චර ලොකු උත්තරයක් නෙමෙයි වාර්ෂික පොලිය අනුපාතය එතකොට මේ 12 මේක 12කින් ගුණ වෙනවා. එතකොට මෙච්චර කැපෙන්නේ නැහැ. මෙච්චර ලොකු ගණනක් වෙන්නේ නැහැ. 2යි දේවරක් 15 රුපියල් 30යි. හරි. මේ වැරදි. මම මේ වාර්ෂික කෑල්ල දැක්කේ නැහැ. මම මේ මාසික ගියා. එතකොට රුපියල් 30යි රුපියල් 30ක් ඔයා මාසෙකට ගෙවන්න ඕනේ. එහෙනම් ඔයා මාස 3කට රුපියල් කීයක් ගෙවන්න ඕනද? මාසෙකට රුපියල් 30ක් නම් කලින් විදියට හරිද? කලින් විදියට සුළු පොලියට ගත්තොත් එහෙම මාසෙකට රුපියල් 30ක් නම් ඔයා මාස 3කට රුපියල් 90ක් ගෙවන්න ඕන. රුපියල් 90ක් ගෙවන්න ඕන. දැන් මේ විදියට ගත්තොත් එහෙම පුතා බලන්න ඔයා පළවෙනි මාසේ රුපියල් 1500යි ණය. ඔයා දෙවෙනි මාසේ රුපියල් 1000යි ණය. ඔයා තුන්වෙනි මාසේ රුපියල් 500යි ණය. දැන් මේ විදියට ගත්තොත් එහෙම ඔයා හැම මාසෙම බැංකුවට රුපියල් 1500ක් ණයයි කියන හිතලා තමයි බැංකුව ඔයාගෙන් පොලිය ගන්න. හරිද? මම පොඩ්ඩක් මේ ගොඩ චුට්ටක් මාරි මම වතුර ටිකක් අරන් දෙන්න. මේ මට විනාඩියක් දෙන්න පුතා. හරිද?
හරි පුතා මේ එක දිගට කතා කරද්දී පොඩක් උගුර මේ වෙන ටිකක්ම මොකද ටිකක් දුනි හරි. ඒතකොට මේ ගානනේ දැන් හොඳට අහගන්න මම ආයෙ පැහැදිලි කරනවා. දැන් පුතා 1500ක් ඔයා බැංකුවෙන් ණයට ගන්නවා. 1500ක් ඔයා බැංකුවෙන් ණයට ගන්නවා. 1500ක් ඔයා ණයට ගන්නවා. මාස 3කින් ගෙවන්න කියලා ගන්නෙ. මහත්තයෝ මම 1500ක් මට ණයට ඕන. හැබැයි එක මාසෙන් ගෙවන්න බෑ. මාස 3ක් කල් දෙන්න මම ගෙවන්නම් කියලා තමයි ණය ගන්නේ. එහෙනම් ඔයා බැංකුව යට කියනවා. හරි එහෙනම් ඔයා රුපියල් 500 ගානේ මාස 3ට ගෙවන්න කියලා. ඒ පොලි රහිතයි නේද? හරිද? ඒ පොලි රහිතයි නේද? පොලියත් එක්කන හරිද? පොලියත් එක්කනම් ඔයා මාසයකට ගෙවන්න ඕන. ඔයා මාසයකට ගෙවන්න ඕන. මම මේක මකලා ආය හදන්න. ඔයා මාසයකට ගෙවන්න ඕන 1500යි 1500යි මේ තියෙන වාර්ෂික පොලි අනුපාතිකය ගානේ දාලා තියෙන වාර්ෂික පොලි අනුපාතිකය කියලා. වාර්ෂික පොලි අනුපාතය 124යි. අවුරුද්දකටයි 124ක් ගන්නේ. අවුරුද්දකටයි 124ක් ගන්නේ. එහෙනම් පුතා අවුරුද්දට මාස 12ක් තියෙනවා. ඉතින් 12න් එකෙන් ගුණ කරන්න ඕනද? මේ අවුරුද්දකටනේ මාසෙකට නම් එකෙන් 12න් පවුන්ඩුවක්. පැහැදිලි නේද? එච්චර චූටි දේවල් පැහැදිලි කරන්න ඕනේ නැහැ නේ. එහෙනම් ඔයා මාසෙකට ගෙවන්න ඕන රුපියල් කීයක්ද? මාසෙකට ගෙවන්න ඕන මෙතන 2යි කියලා කැපෙනවා රුපියල් 30ක්. ඔයා මාසෙකට පොලිය ගෙවන්න ඕන රුපියල් 30ක්. මාස කීයක් ඔයා පොලිය ගෙවනවද? මාස 3ක් පොලිය ගෙවනවා. ඔයා මාස 3කින් ගෙවන්නම් කියලානේ පොරොන්දුනේ. එහෙනම් ඔයා මාස 3ට ගෙවනවා රුපියල් 90ක්. හරිද? මාස 3ට ඔයා ගෙවනවා රුපියල් 90ක්. දැන් මේක පොඩ්ඩක් අසාධාරණයි වගේ නැද්ද? එයි දැන් ඔයා පළවෙනි මාසේ බැංකුවට ණයයි 1500ක්. එතකොට ඔයා මේ ගාන පොලිය විදියට ගෙවන එක සාධාරණයි. ඔයා රුපියල් 1500ක් බැංකුවට ණයයිනේ. හැබැයි පුතා ඔයා දෙවෙනි මාසේ තව 500ක් ගෙවලා නේද ඉන්නේ. ඔයා දෙවෙනි මාසේ රුපියල් 500ක් ගෙවලා තියෙද්දි ඔයා බැංකුවට ඇත්තටම ණය රුපියල් 1000යි. 1500ක් ණය නෑ. ඔයා දෙවෙනි පාර බැංකුවට ණය රුපියල් 1000යි. හරිද? තුන්වෙනි මාසේ වෙද්දි ඔයා බැංකුවට ණය රුපියල් 500යි. ඔයා රුපියල් 1500ක් ණය නෑ. ඔයා රුපියල් 1000ක් ගෙවලා තුන්වෙනි මාසේ වෙද්දි. එතකොට ඔයා ණය රුපියල් 500යි. එහෙනම් යම් කිසි ක්‍රමයක් තිබ්බනම් පළවෙනි මාසේ ඔයා 1500ක් ණය වෙද්දි බැංකුවෙන් ඔයාගෙන් පොලිය අය කරන්නේ මේ රුපියල් 1500ට. හරිද? බැංකුවෙන් ඔයාගෙන් පොලිය අය කරන්නේ මේ රුපියල් 1500ට. ඔයා රුපියල් 500ක් ගෙවනවා. දැන් ඔයා ණය රුපියල් 1000යි. එහෙනම් බැංකුව ඔයාගෙන් දෙවෙනි මාසෙට පොලිය ගන්නේ මේ රුපියල් 1000ට විතරයි. මේ 1500ටම ගන්නෙ නෑ. තුන්වෙනි මාසේ ඔයා බැංකුවට ණය රුපියල් 500යි. බැංකුව ඔයාගෙන් පොලිය ගන්නේ මේ රුපියල් 500ට විතරයි. බලන්න බැංකුව කොච්චර සාධාරණද කියලා. ඔයාගෙන් මෙන්න මේ ක්‍රමයට තේන මේ ක්‍රමයට දෙදී නම් ඔයා රුපියල් 1500ටම මාස 3ටම පොලිය ගෙවනවා. ඒ කියන්නේ බැංකුව ඔයා රුපියල් 500 ගෙවනවා. පළවෙනි මාසෙ 1500යි දෙවෙනි මාසෙදි 1000 ඉතුරු වෙලා තියෙන ණයෙන් ගෙවන්න. තුන්වෙනි මාසෙදි තව රුපියල් 500යි ගෙවන්න තියෙන්නේ. හැබැයි ඔයා පොලිය 1500කට ඔයා පොලිය ගෙවනවා මෙතනදී. ඒ ක්‍රමය අසාධාරණයි නේද? හැබැයි මේ ක්‍රමය සාධාරණයි නේද? ඒ කියන්නේ ඔයා පළවෙනි මාසේ 1500ක් ණයයි ඔයා 1500ට පොලිය ගෙවනවා. දෙවෙනි මාසේ ඔයා රුපියල් 1000ක් බැංකුවට ණයයි ආයේ 1000 වෙනුවෙන් ඔයා පොලිය ගෙවනවා. තුන්වෙනි මාසේ ඔයා රුපියල් 500යි බැංකුවට ණය. එහෙනම් ඔයා රුපියල් 500 වෙනුවෙන් පොලිය ගෙවනවා. අන්න ඕක මේ ශේෂය හීන වෙනවා. මේ එන්න අඩු වෙනවා. එන්න ණය කියන්නේ ඔයා බැංකුවට තියෙන ණය එන්න අඩු වෙනවා. හීන වෙනවා. අන්න ඒ සාධකේ පදනම් කරගෙනයි හීනවන ශේෂයට පොලි අනුපාතිකය ගණනය කරනවා කියලා අපි කියන්නේ. ඒ කියන්නේ ශේෂය හීන වෙනවා. බැංකුවේ ඉතුරුලා තියෙන ණය ශේෂය මේ හීන වෙනවා. 1500ක් ණයට හිටපු ඔයා දෙවෙනි මාසේ රුපියල් 1000යි බැංකුවට ණය. තුන්වෙනි මාසේ රුපියල් 500යි බැංකුවට ණය. ඔයා එන්න ණය කොටස ණය මුදල් එන්න ඔයා අඩු කරගන්නවා. හීන කරගන්නවා. හරිද? එන්න ණය ප්‍රමාණය අඩු කරගන්නවා. හීන කරගන්නවා. අන්න ඒ අඩු වෙන ණය ප්‍රමාණයට අනුව ඔයාගේ මේ ඉතුරු වෙන ණයට විතරයි එයාලා පොලිය ගණනය කරන්නේ. කියන්නේ ඔයාලා මුදලක් ගෙවුවට පස්සේ ඒ ගෙවන මුදලට ආයෙ පොලිය ගන්නෙ නැහැ. ඒ කියන්නේ ඔයා රුපියල් 1500ක් ගත්තා 500ක් ගෙවුවා දැන් 1000යි තියෙන්නේ අර
මුලින් මේ ඔයා මෙතන ගෙවල ඉවර වෙච්ච 500 තියෙනවනේ. ඒකට බැංකුව පොලිය ගන්න නැහැ. ඒක ගෙවල ඉවරයි. හරිද? ඒක රුපියල් 1000 තමයි පොලිය ගන්න. ඊට පස්සේ ඊළඟ මාසේ තව රුපියල් 500ක් ගෙවනවා. එතකොට රුපියල් 500යි ණය විදිහට ඉතුරු. ඒ රුපියල් 500 විතරයි පොලිය ගන්න. හරිද? සාධාරණයි නේද මේ ක්‍රමය? අන්න ඔය ක්‍රමයට තමයි අපි කියන්නේ හීනවන ශේෂයට පොලි හදනවා කියලා. හරිද? මම හිතනවා තියරි ඒ කියන්නේ වෙන්නේ මොකක්ද කියන එක මෙතනින් පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි ගානට ගිහලා බලමු ගාන කොහොමද හදන්නේ කියලා. හරි එතකොට පුතා මේ ගාන රටාව හදනවා ඔයාලට විභාගය හදන ගාන මම මේ හදන ක්‍රමයෙන් හදන්න බෑ. හරිද? කියන්නේ ඔයාලට ඊට වඩා සංකීර්ණ ගානක් තමයි විභාගයට දෙන්නේ. හැබැයි මම මෙතනදී සරලම බේසික්ම මට්ටමේ ගානක් හදනවා. ඒ වගේම තව ගානක් හදනවා. ඊට පස්සේ එතනින් අද වැඩි ඉවර කරලා අපි ඊළඟ දවසේ යනවා විභාග මට්ටමේ ගානම හදන්න. හරිද? එතකොට මම අද තියරිය ටච් වෙන තමයි ගාන හදන්නේ. මොකද ළමයි ඉන්නේ දෙතුන් දෙනයි. ඒතකොට ඒ දෙතුන් දෙනාත් එක්ක අර සම්පූර්ණ පාඩම ඉවර කරන එකේ තීරමක් නැහැ නේ. ඒතකොට අනිත් ළමයිට අසාධාරණයක් වෙනවනේ. එතකොට මේ මම මේ මූලිකම කතන්දරේ මෙතනදී කියන්නේ. හරි. පුතා පොලි රහිත මාසික වාරිකය. පොලි රහිත මාසික වාරිකය. හොඳයි. පොලි රහිත මාසික වාරිකය පුතා දැන් 1500ක් නේ ඔයා ණයට ගත්තේ. 1500ක් නේ ණයට ගත්තේ. ඔයා මාස 3කින් ගෙවන්නම් කියලානේ ගත්තේ. එහෙනම් පොලිය නැත්තම් ඔයා බැංකුවට මාසෙකට කීයක් ගෙවන්න ඕනද? රුපියල් 500යි ඔයා ගෙවන්න ඕන. හරිද? ඔයා බැංකුවට ගෙවන්න ඕන රුපියල් 500යි. දැන් පුතා දැන් පොලිය ගන්නකො. අපි දැන් පොලිය හදමු. පොලිය. පළමු මාසේ පොලිය ගියද? පළවෙනි මාසේ පොලිය පුතා ඔයා පළවෙනි මාසේ බැංකුවට කීයක් ණයයිද මම කලින් කිව්වා. ඔයා පළවෙනි මාසේ බැංකුවට 1500ක් ණයයි. ඔයා මේ ණය 1500ටම ඔයා පොලිය ගෙවන්න ඕන පළවෙනි මාසේ. දැන් වාර්ෂික පොලිය අනුපාතය 100කට 24යි. හරිද? 100කට 24යි වාර්ෂික පොලිය අනුපාතය. එහෙනම් මාසයකට නම් එක 12කින් ගුණ කරන්න. බෙදනවා කියන එකම තමයි 12කින් ගුණ කරනවා කියන්නේ. එහෙනම් ඔයා පළවෙනි මාසේ පොලිය කීයක් ගෙවන්න ඕනද? ඔයා පළවෙනි මාසේ පොලිය ගෙවන්න ඕන දෙවරක් 15 රුපියල් 30යි. ඔයා පළවෙනි මාසේ පොලිය ගෙවන්න ඕන රුපියල් 30ක්. හරිද? ඔයා පළවෙනි මාසේ පොලිය ගෙවන්න ඕන රුපියල් 30ක්. අපි දැන් දෙවෙනි මාසේ බලන්න. දෙවෙනි මාසේ ගත්තොත් ඔයා රුපියල් 500ක් මේ වෙද්දි බැංකුවට ගෙවලා ඉවරයි. ඔයා බැංකුවට ණය රුපියල් 1000යි. 500ක් ගෙවුවම 1000යි ණය. එහෙනම් ඔයාගෙන් මේ රුපියල් 18යි බැංකුව පොලිය ගන්න පුතා. ඔයාගෙන් මේ රුපියල් 18යි බැංකුව පොලිය ගන්න. හරිද? රුපියල් 18යි බැංකුවෙන් පොලිය ගන්න. තව චුට්ටක් වෙලාවක් තියෙනවා. හරිද? මේ මහන්සි කියලා දාලා දෙනවා මේ. හරි. එතකොට මේ රුපියල් 18යි ඔයා පොලිය ගෙවන්න ඕන. එතකොට රුපියල් 1000කට නම් පොලිය ගෙවන්න ඕන. ඒ රුපියල් 1000ට බලන්න කීයක් තියෙනවද කියලා. 124යි. 124 ගානේ මාසෙකට. හරි නේද? 100කට 24යි නම් මාසෙකට ගත්තා රුපියල් 18කට. හරි. එතකොට බින්දුවකට බින්දුවක් කැපෙනවා මෙතන දෙකයි කියලා කැපෙනවා. හරි. රුපියල් 20යි. රුපියල් 20යි. හරි. තුන්වෙනි මාසේ පුතා තුන්වෙනි මාසේ රුපියල් 500යි ඔයා බැංකුවට ණය. ඔයා බැංකුවට ණය රුපියල් 500යි. හරිද? එහෙනම් රුපියල් 500යි ඔයා බැංකුවට ණය. එතකොට ඔයා තුන්වෙනි මාසේ පොලිය විදිහට කීයක් ගෙවන්න ඕනද? තුන්වෙනි මාසේ පොලිය විදිහට ඔයා ගෙවන්න ඕන 12ට 2යි මෙතන බිඳු 2යි රුපියල් කීයද? රුපියල් 10යි. හරි. රුපියල් 10යි. මේක පේනවද නේද? පේනවා කියලා මම හිතනවා. රුපියල් 10යි. හරිද? එතකොට ඔයා මුළු පොලිය විදියට මේ මාස තුනේ කීයක් ගෙවනවද? ඔයා පළවෙනි මාසේ රුපියල් 30ක් ගෙවුවා. ඔයා දෙවෙනි මාසේ රුපියල් 20ක් ගෙවුවා. ඔයා තුන්වෙනි මාසේ රුපියල් 10ක් ගෙවුවා. එහෙනම් ඔයා සම්පූර්ණ පොලිය විදියට ගෙවලා තියෙනවා රුපියල් 30යි, රුපියල් 20යි, රුපියල් 10යි. ඔයා පොලිය විදියට ගෙවලා තියෙනවා 30යි, 20යි, 50යි රුපියල් 60. රුපියල් 60ක් ඔයා පොලිය විදියට ගෙවලා තියෙනවා.
කලින් ඔයා රුපියල් කීයක් ගෙවුවද? රුපියල් 90ක් ඔයා පොලිය විදිහට ගෙවුවා. හැබැයි දැන් මේ හීන වෙන ශේෂයට පොලිය ගද්දී ඔයා ගෙවන්නේ රුපියල් 60යි පොලිය විදිහට. පුතා මේ ක්‍රමේ ලාභයි නේද? රුපියල් 60යි ඔයා ගෙවන්නේ. එතකොට ඔයාට එතන ලාභයක් තියෙනවා රුපියල් 30ක ලාභයක් තියෙනවා. දැන් ඔයා මෙහෙම වැඩක් කරනවා. හරිද? දැන් ඔයා මෙහෙම වැඩක් කරනවා. ඔයා දැන් පළවෙනි මාසේ පොලිය රුපියල් 30යිනේ. දෙවෙනි මාසේ පොලිය රුපියල් 20යි. තුන්වෙනි මාසේ පොලිය රුපියල් 10යි. ඔයා පළවෙනි මාසේ බැංකුවට ගිහිල්ලා දානවා රුපියල් 530ක්. ඇයි? ඔයා මාසෙකට රුපියල් 500ක් බැංකුවට කොහොමද ගෙවන්න ඕන? හරිනේ 1500 තුනක් බෙදා 500ක් ඔයා කොහොමද ගෙවන්න ඕන? හරිද? ඔය කියන්නේ පොලිය තිබ්බා හෝ නැතා හෝ ඔයා 1500ක් මාස 3කට ගෙවන්න ගත්තා නම් ඔයා අනිවාර්යෙන් රුපියල් 500ක් බැංකුවට ගෙවන්නම ඕන. පැහැදිලිද? එතකොට ඔයා පළවෙනි මාසේ ගිහින් රුපියල් 530ක් දානවා. හරිද? ඔයා රුපියල් 530ක් දානවා පළවෙනි මාසේ ගිහිල්ලා. ඔයා දෙවෙනි මාසේ ගිහිල්ලා දැන් දෙවෙනි මාසේ පොලිය 520යිනේ. ඔයා දෙවෙනි මාසේ ගිහිල්ලා 520ක් දානවා බැංකුවට. හරිද? ඔයා තුන්වෙනි මාසේ ගිහිල්ලා රුපියල් 10යිනේ. මේ රුපියල් 10යිනේ පොලිය. ඔයා 510ක් දානවා පොලියත් එක්කනේ. දැන් පළවෙනි මාසේ 530යි, දෙවෙනි මාසේ 520යි, තුන්වෙනි මාසේ 510යි. පොතේ හැටියට නම් ඉතින් හරි. ඇයි ඉතින් පළවෙනි මාසේ රුපියල් 30යි ණය මේ පොලිය, දෙවෙනි මාසෙදී රුපියල් 20යි පොලිය, තුන්වෙනි මාසෙදී රුපියල් 10යි පොලිය. ඔයා 530යි, 520යි, 510 ගානේ පොලියත් එක්ක වාරිකය කියලා දානවා. හරිද? හැබැයි බැංකුව ඒ වැඩේට කැමති නැහැ. දැන් මේ කැතයිනේ බා. පළවෙනි මාසේ 520යි, දෙවෙනි මාසේ 510යි, තුන්වෙනි මාසේ 500 මෙතන 520යි, මෙතන 510යි. කැතයිනේ කියන්නේ. කේක අගයන්නේ. දැන් බැංකුව යාට කියලා තියෙන්නේ සමාන මාසික වාරිකයක් කරතේ. ඒ කියන්නේ සමාන මාසික වාරික තුනකින් තමයි යාට බැංකුව ණය ගෙවන්න කියලා දෙන්නේ. සමාන මාසික වාරික තුනකින්. එහෙනම් පුතා මේක ලියා ගන්න නැති කියලා හිතනවා මම. හරිද? මම තප්පර දෙකක් දෙන්නම් කට්ටියට අග්ගලා ලියා ගන්න. දැන් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. හරි නේද? ඔයාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. මම අග්ගලා මේක පැහැදිලි කරනවා. එතකොට පුතා බලන්න බැංකුව කැමති නැහැ මේ වගේ කැත අගයන් වලින් ඔයා බැංකුවට ණය ගෙවනවා. කැතයිනේ බං 530යි 520යි 510යි. දැන් සමාන මාසික වාරික තුනකින් ගෙවන්නනේ පොරොන්දුනේ. එතකොට මේ විදිහට ගෙවලා හරියන්නේ නැහැ. ඔයා ගෙවන මුළු පොලිය ඔයා ගණනය කරගන්න ඕන. මුළු පොලිය කීයද ආවේ රුපියල් 60යි කියලා නේද ආවේ. රුපියල් 60යි රුපියල් 20යි රුපියල් 30යි රුපියල් 10යි රුපියල් 60යි කියලා ආවේ. ඔය රුපියල් 60 ඔයා බෙදන්න මාස 3කින්. ඇයි මාස 3කින් බෙදන්නේ? ඔයා වාරික 3කින් ගෙවන්නනේ පොරොන්දුනේ. එහෙනම් ඔයා 3ෙන් බෙදන්න. එතකොට එනවා ඔයා මාසෙකට පොලිය වාරිකයක් විදිහට ගෙවනවා නම් ඔයා කීයක් ගෙවන්න ඕනද කියලා. පොලිය වාරිකයක් විදිහට ගෙවනවා නම් මාස 3කට වාරිකයක් විදිහට ගෙවනවා නම් ඔයා මාසෙකට පොලියෙන් කොච්චර කොටසක් ගෙවන්න ඕනද කියලා. රුපියල් 20ක් ඔයා ගෙවන්න ඕන. හරිද? රුපියල් 60යි මුළු පොලිය මාස 3කට ගෙවන්නම් කියලා පොරොන්දුනේ. එහෙනම් ඔයා රුපියල් 20ක් ගෙවන්න ඕන. පොලිය රුපියල් 20ක් ගෙවන්න ඕන මාසෙකට. හරිද? මාසෙකට ගෙවන්න ඕන රුපියල් 20ක්. එහෙනම් ඔයා මාසික වාරිකය වෙන්නේ මම ලියන්නේ නැහැ. මාසික වාරිකය වෙන්නේ පුතා රුපියල් 500යි. 500ට එකතු කරන්න මෙන්න මේ 20. මේකට අපි කියනවා පොලියේ මාසික වාරිකය කියලා. පොලියේ මාසික වාරිකය. ඇයි මුළු පොලිය රුපියල් 60යි 63න් බෙදනවා. ඇයි 63න් බෙදන්නේ? වාරික 3කින් ගෙවන්නම් කියලා තමයි පොරොන්දුනේ. මේ 60 කියලා කියන්නේ මුළු පොලිය 63න් බෙදපුවම එනවා මාසෙකට ගෙවන්න ඕන පොලි කොටස. එහෙනම් මාසික වාරිකය වෙන්නේ ඔයා පොලි රහිතව මාසෙකට ගෙවන කොටසයි ඔයා මාසෙකට ගෙවන පොලි වාරිකය. හරිද? එහෙනම් ඔයා මාසෙකට ගෙවනවා බැංකුවට රුපියල් 520ක්. බැංකුව හරි සතුටෙන් මේ 520 බාර ගන්නවා. මේ වගේ කැතා ගයක් නෙවෙයි. ඔයා 520 ගානේ තුනක් ගෙවනවා බැංකුවට. මේ 1500ට ණයත් එක්ක පොලි විදියට ඔයා ඔක්කොම ගෙවනවා රුපියල් 1560ක්. හරිද? රුපියල් 1560ක් ඔයා ගෙවනවා. මේ එකතුවත් 1560ම තමයි. හැබැයි බැංකුව ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ 530 ඒවා තුනක්. ඇයි ඒ? සමාන මාසික වාරික තුනකින් ගෙවන්න ඕනේ හින්දා. හරිද? එතකොට අද මම හිතන්නේ පැය දෙකක් විතර ගියා නේද? අපි 7:00ට දැන් මේ දැන් 9:00යි වෙලාව. එතන පැය දෙකකට ආසන්න වෙලාවක් ගියා. මම මේ ගානේ මේ අන්තිම ටික ටිකක් ඉක්මනට පැහැදිලි කරෙත්. ඒතර තමයි ලෙවටන ඉක්මනට පැහැදිලි කරන්න වෙනවා කොහොමත්. මොකද මේ කාලය සීමිතයි. සෙමිනාර් 11ක් කරනවා කියලා ප්ලෑන් කරලා අපි බලමු මේ කාලෙත් එක්ක සමහර අඩු වැඩි වෙන්න පුළුවන්.
පොඩ්ඩක් අඩු වැඩි වෙන්නේ. අපි අනිවාර්යෙන් ඔයාලට ඉක්මු ගන්න පුළුවන් පාඩම් අපි අනිවාර්යෙන් කවර් කරලා දෙන්න පොරොන්දු වුණා. ඔයාලා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මෙන්න මේ නම්බරේට WhatsApp message එකක් දාන්න. මේ ගාන තේරුම් නැති කියලා මම හිතනවා. මේ වගේම තව ගානක් අපි තව දවස් දෙක තුනකින් දාන මීටින් එකේදී හදනවා. එතකොට ඒ කියන්නේ ප්‍රශ්නයක් නැහැ ඔයාලට. හරි නේද? එතකොට මේ ඔයාලට එතකොට ප්‍රශ්නයක් නැහැ. එහිඳ මේ ගාන දැනට තේරුණා ඇති කියලා මම හිතනවා. මම මේක රෙකෝඩින් එකක් දාන්න. එතකොට රෙකෝඩින් එකත් ඔයාලට බලන්න පුළුවන් ප්‍රශ්නයක් වුණොත් එහෙම. එතකොට මාසික වාරියේ 520යි. හරි. එතකොට ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මේ නම්බරේට හරි එහෙම නැත්නම් මම තව නම්බරයක් දාන්න මේ නම්බරේට හරි 074යි 310යි 84යි 94. මේ අංකයට හරි WhatsApp message එකක් දැම්මොත් ඔයාලට තියෙන ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. හරිද? මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් දාන්න. අපි අර කුප්පිය කියලා වැඩක් කරගෙන ගියා. ඔයාලට දාන ප්‍රශ්න සාකච්ඡා කරගෙන එතකොට ඔයාලට ප්‍රශ්න පුළුවන් මේකෙන් අහන්න. එහෙනම් මම මීටින් එක මෙතනින් එන්ඩ් කරනවා. මම හිතනවා පැය දෙකකට ආසන්න පැයයි කියලා මම කිව්වේ ඔයාලට කිව්වා. දැන් පැය එකමාරක දෙකකට ආසන්න ප්‍රමාණයක් ගියා. ඒකට සමා වෙන්න ඕන. හැබැයි ඉතින් ළමයි දෙතුන් දෙනෙක් කරලා තුන් දෙනෙක් මම හිතනවා අන්තිම ඉතුරුලා තිබි. කමන්නේ ඉතින් කොහොම හරි ගොඩක් කට්ටිය එන්නේ බෑ කිව්වා. එන්න බැරි වෙච්ච කට්ටියට රෙකෝඩින් එක බලලා මේ වැඩේ ඉවර කරගන්න පුළුවන්. මම ඊළඟ දවසේ කතා කරන්නේ මෙතනින් එහාට කොටස. ඊළඟ දවසේ හීනවල ශේෂ ඉවර කරලා බැලපොලියට යනවා. බැලපොලියක් තුල වුණොත් පැය දෙකක් වගේ අපි සෙමිනේට් කරලා බැලපොලියෙන් පාතික ඉවර කරනවා. හරිද? වැඩ ගොඩක් තියෙනවා කරන්න. ඉතින් වැඩ කරන්න ප්‍රශ්න තියෙනවා නම් මොනවා හරි මේ නම්බර්ස් වලට මෙසේජ් එකක් දාලා අහන්න. හරි එහෙනම් මීටින් එක මෙතනින් එන්ඩ් කරනවා. शुभ रात्रि।